ආනන්දීයයන් ජනමාධ්‍යකරණයට යොමු වෙන්න හේතුව කුමක්ද? ඒ යොමු වෙච්ච අය කැපිපෙනෙන හේතුව කුමක්ද කියන කාරණේ. දැන් මේකට හේතුව තමයි ආනන්ද කියන නම කියලා මට හිතෙනවා. ආනන්ද නම අපිට ආවේ ආනන්ද හාමුදුරුවෝ හින්දා කියලානේ අපි හිතන්නේ. ආනන්ද තෙරුන්සේ ලෝ වැඩ සලසා. එතකොට බුදුහාමුදුරුවන්ගේ ධර්මය අද අපි අහන්නේ ආනන්ද හාමුදුරුවන්ගෙන්. ඒවන් මේ සුතන් කියලානේ හැම එකක්ම පටන් ගන්න. බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වා කියලා ආනන්ද හාමුදුරුවෝ තමයි වාර්තා කරන්නේ. එතකොට වාර්තාකරණය කොහොමත් ආනන්දයට උරුම දෙයක්. අයිබුවන් ආනන්දයට ලබැඳි සබැඳි ඔබ හැමදිනාටම අපි සුබ ප්‍රාර්ථනා කරනවා මේ වෙලාව ඔබ නරඹන වෙලාවට අනුව යවත් කාලීන කරගන්න. කෙසේ වෙතත් අපි ආනන්ද විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය හැම වසරකම වතාවන් දෙකකදී විශේෂයෙන්ම වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වෙන මාර්තු මාසයේ සහ ඕල්කට් සමරු දෙසුම පැවැත්වෙන අපේ හෙන්රි ස්ටීල් ඕල්කට් ආධිකතතුමන් සමරමින් පවත්වන දෙසුම පැවැත්වෙන ඔක්තෝබර් මාසයේ නොවැම්බර් මාසයේදී ඊට සමගාමීව වශයෙන් අවස්ථා දෙකකදී ආනන්දය නමින් පුවත් සංගරාවක් එළි දක්වනවා. මේ ආනන්දේ පුවත් සංගරාවේ අන්තර්ගතය වෙන්නේ ආනන්දය පිළිබඳව වර්තමාන සහ අතීත තතුවිත්ති පෙළගැස්ම. එහිදී විශේෂයෙන්ම වර්තමාන ජයග්‍රහණ වගේම අතීතය දිහා බලලා අතීතයේ ආනන්දීයන් කළ කී දෑ පිළිබඳව සවිස්තරාත්මකව විග්‍රහ කරනවා. ඉතින් ආනන්දේ සංගරාව අපි ඉතිහාසය තුළ විවිධ අවස්ථාවන් වලදී අපට අනන්‍ය වෙච්ච යම් යම් පැතිකඩයන් පිළිබඳව කතා බහ කළා. උදාහරණයකට ආනන්දයෙන් බිහිවිච්ච ප්‍රවීණ දේශපාලඥයෝ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කොච්චර දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවද නැත්නම් බිහි වෙලා තියෙනවද කියලා සමීක්ෂණයක් කළා. ඔවුන් පිළිබඳ තත්ත්වවිත්ති ගෙන හැර දැක්වුවා. ක්‍රිකට් ක්‍රීඩාව අපි බොහොම ජනප්‍රිය ක්‍රීඩාවක්. ආනන්දේ තමයි ලෝකෙම මම හිතන්නේ එක පාසලකින් ජාතික ක්‍රිකට් කණ්ඩායමකට තමන්ගේ රටේ වැඩිම දායකත්වයක් ටෙස්ට් වරම් දීපු පිරිසක් බිහි කරේ. ඒ පිළිබඳව අපි තොරතුරු ගෙන හැර දැක්වුවා. ඒත් එක්කම ඉතිහාසයේ පුරාවට අපේ ආනන්දයෙන් බිහිවෙච්ච ලේඛකයෝ පිළිබඳව අපි විශේෂ හෙළිදරව්වක් සිද්ධ කරා. ඒත් එක්කම කවියෝ පිළිබඳව බොහෝ දේවල් කතා කරන අතරේ අපිට තිබුණා තවත් හිඩසක් පුරවන්නේ. ඒ තමයි ආනන්දයෙන් බිහිවෙච්ච ජනමාධ්‍යවේදීන් පිළිබඳව කතා කරන්න. ජනසන්නිවේදනය කියන ක්ෂේත්‍රය වර්තමානයේ වන විට බොහොම පුළුල් විෂයක් බවට පත් වෙලා විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය ආදී වශයෙන් කොටස් දෙකකට බෙදිලා ඉදිරියට යන කාලෙක තොරතුරු මත රඳා පවතින ලෝකෙක නොවැසෙනම් තොරතුරු තාක්ෂණය කියන එක අන්තර්ජාල සම්බන්ධතා සහ සමාජ මාධ්‍ය ජාලා කියන සංකල්ප හරහා ලෝකයේ මේක යායක් බවට පත් වෙලා තියෙනකොට විශ්වගම්මාන සංකල්පය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙන යුගයක අපි ඉන්නේ. ඒ නිසා මේ ජනසන්නිවේදකයන් පිළිබඳව කතා කිරීම මම හිතන්නේ තාමත්ම කාලෝචිත දෙයක් කියලා අපි කල්පනා කරනවා. ඒ අනුව වර්තමානයේ අපේ ආනන්දේ සංගරාව සංස්කරණය කරන අපේ හිතවත් චාමරස කපුගේ සොයුරාගේ ඇරයුමේ ඒත් එක්කම සංජය බණ්ඩාර සෙනරත් සොයුරාගේ සම්බන්ධීකාරකත්වයේ සහ මේ තාක්ෂණික උදව්පදව් ඇතිව අපි අද සූදානම් වෙන්නේ ඓතිහාසික කටයුත්තක් කරන්න. මේක ඓතිහාසික කටයුත්තක් වෙන්නේ අනාගතයේදී. ඒකට හේතුව තමයි මම ඔබට කතා කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ හියුස්ටන් පුරවරයේ ඉඳලා එනම් නාසා ආයතනයේට ආසන්නයේ ඉඳලා දැන් අපේ විද්වත් දෙපළ අපිත් එක්ක සාකච්ඡාවට එකතු වෙන විද්වත් දෙපළ ඉන්නේ මේ වෙලාවේ ශ්‍රී ලංකා ද්වීපයේ අපේ මව් රටේ. ඉතින් එක මහද්වීපයේ ඉඳලා තවත් සොදුරු පුංචි කොදෙව්වක අපේ රටේ ඉඳලා අපි මේ අන්තර්ජාලය හරහා සම්බන්ධීකරණය ඇති කරගෙන සාකච්ඡාව මෙහෙවන්න සූදානම් වෙන්නේ. එසේනම් ඔය තමයි අපේ නිමිත්ත. දැන් මම කැමති ආනන්දයත් ජනසන්නිවේදනයත් අතර තියෙන සබැදියාව පිළිබඳව යම් පුංචි මතක් කිරීමක් කරලා අපේ විද්වත් දෙපළ හඳුන්වා දෙන්න. එහිදී වසර 139ක් පුරාවට 1886 නොවැම්බර් 1 වෙනිදා ආරම්භ කරලා මා මේ කතා කරන ඇමරිකාවේ ඉඳලා ගිය හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා නොවැසනම් සෙන්පතිතුමා සමාරම්භ කරලා පරම විඥානාර්ථ බෞද්ධ සමාගම හරහා ආනන්දය බිහි කරලා එදා ඉංග්‍රීසි බෞද්ධ පාසල පසු කාලික ආනන්දය බවට පත් කරලා වසර ගණනාවක් යනකොට නැත්නම් 139ක් පුරාවට ආනන්දේ සුවිශේෂී අනන්‍යතාවය තමයි ලංකාවේ තියෙන පාසල් 10155ට අයත් වන එක පාසලක් බවට පත් නොවි. පන්ති කාමරයක් තුල විෂයාභිමුඛ නැත්නම් විභාගාභිමුඛ දැනුම වනපොත් කිරීමට එහා ගිය විෂය බාහිර සහ විෂයානුබද්ධ ක්‍රියාකාරකම් හරහා සමිති සමාගම් ක්‍රීඩා කටයුතු ආදී සියල්ලකින්ම
සංකරණය වෙච්ච සුදක්ෂීන් පිරිසක් බිහි කරපු එක, ජාතික නායකයින් පිරිසක් බිහි කරපු එක. ඒකට අඩංගු වෙන එක දෙයක් තමයි මේ කතිකත්වය, නොයසනම් නිවේදන හැකියාව ආදී දේවල්. ඉතින් කෙනෙකුට සභාවක් මැද, වියත් සභා මැද භාෂාව හසුරුවන්නට වාග් මෙහෙවීමක් සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙනවා නම් ඔහු නායකත්වයට කිසියම් ආකාරයක සුදුසුකම් සපුරන්නෙක් බවට පත් වෙනවා. තමන්ගේ හැඟීම, තමන්ගේ තියෙන දැනුම තවත් කෙනෙකුට සංනිවේදනය කරන්න, සම්ප්‍රේෂණය කරන්න ඔහුට තියෙන සුදක්ෂතාවය මත. ඉතින් ඒ අනුව ආනන්දේ ලියන්න, කියන්න සහ කතා කරන්න, නිවේදන කටයුතු කරන්න දක්ෂයෝ බොහොම බිහි වෙලා තියෙනවා. 1936 වගේ ඈත කාලෙක තමයි ආනන්දේ ගුවන්විදුලි සංගමයේ බිහි වෙන්නේ. ඔබ හිතලා බලන්න, මම හිතන්නේ ලංකාවේ පාසලක ඉස්සෙල්ලාම ගුවන්විදුලි සංගමයක් පිළිලා තියෙන්නේ ආනන්දේ. 1937 මීමන ප්‍රේමතිලක කියන කතුවරයා, නොවේසනම් පසු කාලයක මහා පුවත්පත් කලාවේදියා, සරසවිය පුවත්පත් 1960 දී ආරම්භ කරපු මේ ලේඛකයා පාසල් සිසුවකව සිටියේදී ඔහුගේ සභාපතිත්වයෙන් සිංහල සාහිත්‍ය සංගමය ආරම්භ වෙනවා. ඒකට දැන් අවුරුදු 85ක් 86ක් විතර වෙනවා. ඊට පස්සේ 90 දශකයේ මුල භාගයේදී, 80 දශකයේ අග භාගයේදී තරුණ ලේඛකයන්ගේ සංගමය බිහි වෙනවා. 90 දශකයේ මුල භාගයේදී නිර්මාණශීලී ලේඛක කවය බිහි වෙනවා. ඔය හරහා ලියන්න, කියන්න හැකියාව ඇති බොහෝ පිරිසක් ආනන්දෙන් බිහි වෙනවා. ඊට අමතරව මම කියපු ගුවන්විදුලි සංගමයෙන් පස්සේ ශබ්ද විකාශන ඒකකයයි ගුවන්විදුලි සංගමයයි දෙක එකට එකතු වෙලා 1983 වගේ කාලෙකදී වර්තමානයේ පවතින තත්ත්වයට විකසිත වෙනවා, නැත්නම් විකාශනය වෙනවා අපේ රේඩියෝ ක්ලබ් එක. රේඩියෝ ක්ලබ් එක නිකන් තිබිලා වැඩක් නැහැ නේ. ඒකේ තියෙන මයික්‍රොෆෝන් ඉස්සරහා කතා කරන්න දක්ෂයෝ අවශ්‍යයි. ඒ අනුව 1973 බිහි වෙනවා ආනන්ද විද්‍යාලයේ ප්‍රවෘත්ති විකාශන ඒකකය. ඒ හරහා බිහි වෙන දක්ෂ නිවේදකයෝ පසු කලෙක විද්‍යුත් මේ මාධ්‍ය හරහා, නොවේසනම් රූපවාහිනී සහ ගුවන්විදුලි හරහා ලංකාවේ ආරම්භ පානවා. ඉතින් ඕක තමයි සුවිශේෂත්වය. අර මං කියපු සාහිත්‍යයට ලැබි පිරිස, ලියන්න කියන්න පුළුවන් කට්ටිය, සංගරා පුවත්පත් ආදී දේවල් වල කතුවරු, ලේඛකයෝ බවට පත් වෙලා, ගත්කතුවරු වෙලා, පොතපත සම්පාදනය කරලා, සමහර අය ගීත රචකයෝ වෙලා, ඔය ආදී වශයෙන් ලේඛන කලාවට යද්දී, මුද්‍රිත මාධ්‍යයට යද්දී කතා කරන්න, නිවේදන කටයුතු කරන්න ලස්සනට වදන් ගලපන්න පුළුවන් අය නිවේදකයෝ බවට පත් වෙනවා රූපවාහිනී සහ ගුවන්විදුලි වල. ඉතින් මේ අය පිළිබඳවයි අද අපි කතා කරන්නේ. ඔය දෙපිරිස එකතු වෙලා තමයි ජනසන්නිවේදකයෝ හැටියට, මාධ්‍යවේදියෝ හැටියට අපි හඳුන්වන මේ පොදු කුලකයට ආනන්දියෝ ගැනෙන්නේ. ඉතින් එවන් ආදී ආනන්දියෝ පිළිබඳව කතා කරන්න සුදුසුම පුද්ගලයෝ දෙන්නේ අපි අද ආරයුම් කරගත්තා. ඒ අතරින් අපි මුද්‍රිත මාධ්‍ය පිළිබඳව කතා කරන්න. මොකද මුද්‍රිත මාධ්‍ය තමයි ඈත ඉතිහාසයට දීව යන්නේ. මුද්‍රිත මාධ්‍ය පිළිබඳව කතා කරන්න අපි කැඳවා ගත්ත 1982 ආනන්දයෙන් සිප් සතර හදාරලා පිටවුණු අපේ දීප්තිමත් ආදි ශිෂ්‍යෙක්, ඒ වගේම දක්ෂ ලේඛකයෙක්, ප්‍රවීණතම පුවත්පත් කලාවේදියෙක්, දිවෙන පුවත්පතෙන් නොවේසනම් උපාලි පුවත්පත් සමාගමේ අවුරුදු 19ක් සේවය කරලා ඉන් අනතුරුව රිවිර මාධ්‍ය ජාලයට, රිවිර පුවත්පතට සහ මව්බිම පුවත්පතට සම්බන්ධ වෙලා ඒවයිහි කර්තෘමණ්ඩල අධිපතිත්වයේ හොබවල ලේක් හවුස් එකේ, නැත්නම් ශ්‍රී ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘමණ්ඩල අධිපතිත්වය දරලා අධ්‍යක්ෂින් සමුදායකින් සමන්විතව වර්තමානයේ වෙන විට ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙක් හැටියට කටයුතු කරන සිසිර පරණ තන්ත්‍රී මැතිතුමා අපිත් එක්ක අද එකතු වෙනවා. අපි ආයිබෝන් කියලා එතුමාව පිළිගන්නවා ඉතාමත්ම ගෞරවයෙන්, ආදරයෙන්, ආනන්දය වෙනුවෙන්. ආයිබෝන් සචිව. ඒත් එකම සිසිර පරණතන්ත්‍රී මහත්මයා මුද්‍රිත මාධ්‍ය පිළිබඳව කතා කරන්න අපි තෝරාගත්තා වගේම විද්‍යුත් මාධ්‍ය පිළිබඳව කතා කරන්න අපි තෝරාගත්තේ අපේ ප්‍රවීණයන්ගේ පරපුරේ අපට සිටින වටිනාම මැණිකක් කියන්න පුළුවන්. එතුමාත් ගත් කතුවරයෙක්, පොතපත බොහෝ සෙයින් සම්පාදනය කරපු 70 දශකයේ මැද භාගයේදී අර 73 පටන් ගත්ත බ්‍රෝඩ්කාස්ටිං යුනිට් එක, නැත්තම් ප්‍රවෘත්ති විකාශන ඒකකය ඉතාමත්ම ලස්සන ගමන් මගක ගමන් කරද්දී ඒට එකතු වෙච්ච ප්‍රවීණතමෙක් ඔහු වර්තමානයේ වන විට. ඔහු ඇත්තටම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙහි ඉතාමත්ම ප්‍රවීණ දක්ෂ පූර්වගාමීන් යටතේ සෙවනේ මේ තමන්ගේ හැකියාවන් ඉස්මතු කරගෙන ඒ දීර්ඝකාලීන ගුවන්විදුලි ගමන් මගින් අනතුරුව පෞද්ගලික ගුවන්විදුලි යාන්ත්‍රණය පටන් ගත්තට පස්සේ 90 දශකයේ මැද භාගයේ වන විට විශේෂයෙන්ම ABC මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා හැටියට සහ ප්‍රවීණතම ප්‍රවෘත්ති ප්‍රධානිය හැටියට කටයුතු කරා. කාලයක් ඒකතෙම EBC
රේඩියෝවේ නැත්නම් ABC ගුවන්විදුලි ජාලයේහි ප්‍රධාන මෙහෙයුම් කළමනාකරුවරයා හැටියට මෙහෙයුම් නිලධාරියා හැටියට කටයුතු කරා. ස්වාධීන රූපවාහිනිය අපේ රූපවාහිනිය මහගෙදර හැටියට හඳුන්වන්නේ ස්වාධීන රූපවාහිනියේ ප්‍රධාන විධායක නිලධාරියා හැටියට කටයුතු කරා. එතකොට සත් FM ආයතනයේ චීන ජාත්‍යන්තර ගුවන්විදුලිය විශේෂයෙන් එතුමා ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් හැටියට කටයුතු කරා. ඉතින් මෙවැනි අත්දැකීම් සමුදායකින් හෙබි වර්තමාන වෙන විට අපේ YouTube නාලිකා හරහා නොවේසනම් මේ සමාජ මාධ්‍ය හරහා ඉතාමත්ම ලගන්නාසුළු සොරෙන් ඉතාමත්ම සංයමයෙන් වදන් ගලපමින් ඉතා ඕනෑකමින් අපට අපි වගේ ආධුනිකයින්ට සහ මේ මාධ්‍යයට ප්‍රියශීලී සහ තොරතුරු දැනගැනීමේ පිපාසයෙන් ඉන්න අයට ලස්සනට කතා කියලා දෙන පොත්පත් ගණනාවක් රචනා කරපු අපේ ප්‍රියාදර ජ්‍යෙෂ්ඨයා චන්දන තිලකරත්න මැතිතුමා ඉන්නවා. අපි ආයුබෝවන් කියලා චන්දන තිලකරත්න මැතිතුමාවත් පිළිගන්නවා. ඉතින් මම හිතන්නේ මේ කාලය ඉතුරු කරගන්න සහ බොහෝ දේවල් එකට කැටි කරන්න අවශ්‍ය නිසා මගේ ස්වරය ටිකක් වේගවත් වුණාට ඊටාත්ම සංයත සංවිධිත සවිස්තරාත්මක සහ සංවේදීව කතා කරන්න පුළුවන් දෙන්නෙක් තමයි මේ මාධ්‍ය දෙකම නියෝජනය කරමින් අද ආරාධිත වැඩට ඇවිල්ලා ඉන්නේ. මම හැමතිස්සෙම චන්දන තිලකරත්න මැතිතුමාට කතා කරද්දී කියනවා මට ඔබතුමා ගැන ඊර්ෂ්‍යයි එක්තරා දුරකට මට ලෝභයි ඔබතුමා වගේ වෙන්න බැරි වෙච්ච එක ගැන කොහොමද ඔච්චර ලස්සනට ඉඩ තියලා කතා කරන්නේ සංයමයෙන් කතා කරන්නේ මට කවදාකවත් ඒක කරන්න බැරි නිසා. ඒත් එකම සිසිර පරතත්‍රි මහත්මයා කියන්නේ එවැනිම ආකාරයට සංයමයෙන් වදන් ගලපන කෙනෙක්. ඉතින් අපි සූදානම් මේ සාකච්ඡාව ආරම්භ කරන්න. මේ පරිසමාප්ත මාධ්‍යවේදීන් පිළිබඳව නැවසෙනම් අපේ ආනන්දීය ජනමාධ්‍යවේදීන් පිළිබඳව කතා කරලා ඉවර කරන වැඩසටහනක් නෙවෙයි. අපේ චාමරසංග කපුගේ සොයුරා කිව්ව විදිහට මේක ගවේෂණයක පළමු අදියර මේ යෝධ ගමනක දිගු ගමනක පළවෙනි පියවර හැටියට පත්වේවි. අපෙන් මගහැරෙන අපිට කියන්නට නොහැකි වෙන යම් යම් මතකයන් අවුස්සන්න ඉදිරියේදී මේ සාකච්ඡාව නරඹන නොයසනම් මේ ආටිකල් එක නැත්තම් මේ විශේෂාංගය කියවන අයට අවස්ථාව තියෙනවා. ඉතින් අපි ඔවුන්ටත් සුහදව ආරාධනා කරමින් මම කැමති පළමුවෙන්ම අපේ ජ්‍යෙෂ්ඨයා වෙත හැරෙන්න චන්දන තිලකරත්න මහත්මයා වෙත අපේ විශේෂම කාරණය මේ ආනන්දයයි ජනමාධ්‍යවේදයයි නැත්නම් ජන සංනිවේදනය අතර තියෙන සබැඳියාවෙන් අපි පටන් ගමු. ඉන් අනතුරු අපි එකින් එක ඉදිරියට කතා කරගෙන යමු. බොහොම ස්තුතියි ශාසික. මේ ඇත්තටම මුලින්ම මම ඉතාමත්ම සතුටු වෙනවා මේ ආනන්දේ නමින් අවුරුදු ගානකට පස්සේ ශාසික සහ සිසිර සමග මේ විදිහට එකතු වෙන්න ලැබිච්ච එක ගැන. දැන් මේක හොඳ කතන්දරයකට ආරම්භයක් කියලා මම විශ්වාස කරනවා. හැබැයි ඔබ කිව්වා වගේ මේක ගවේෂණයක්. දැන් මම දන්නවා අපි දෙන්න කරන්නේ මේ ගවේෂණයේට මුල් ගල තියෙන එක විතරයි. මේක සම්පූර්ණ ගවේෂණයක් නෙවෙයි. ඒකට හේතුව ආනන්දය සහ ජනමාධ්‍යය සම්බන්ධ කරගත්තොත් ඒක ඊටාම විශාල ක්ෂේත්‍රයක්. මම හිතන්නේ ඒක ලියන්න ඒක හොයන්න විශාල කාලයක් ගත කළ යුතුයි. ඒත් දැන් එක්තරා විදිහකින් අපි මේ කලේ උඩින් පල්ලෙන් අතගෑමක් වෙන්නත් පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට අපිට ඊයේ හම්බෙච්ච කෙනා මගහැරෙන්න පුළුවන්. අපි හොඳටම දන්න අය මගහැරෙන්න පුළුවන්. ඒ නිසා නම් වලින් මේ අය කියනවා කියලා කියන්නේ අති විශාල විශේෂ ක්ෂේත්‍රයක් ඒක පරතරට යා යුතුයි. එතකොට මේක ආරම්භය පමණයි. දැන් අනෙක් අතට දැන් අපි අද කතා කරනකොට ජනමාධ්‍ය ගැන මේ ආනන්දේ කතා වෙච්ච අනිත් සියලුම දෙනා කොහේ හරි ආකාරයකින් මේ හැම ක්ෂේත්‍රයකටම සම්බන්ධයි. එකක් අපි සිනමාව ගත්තොත්, ලේඛනය ගත්තොත්, විද්‍යුත් මාධ්‍ය ගත්තොත් මේ හුඟක් අය මේ හැම එකටම සම්බන්ධ අය. ඒ නිසා එක නම පත්‍ර ගැන කතා කරනකොටත්, රේඩියෝ ගැන කතා කරනකොටත්, ටෙලිවිෂන් ගැන කතා කරනකොටත් කියවෙන්න පුළුවන්. ඉතින් එහෙමත් බැලුවොත් මම හිතන්නේ මේක ඊටාම සංකීර්ණ විෂයක්. ඉතින් කොහොමත් මේ කාරණේ පටන් ගන්නකොට මට හිතුණා මේ දැන් අද මේ අපි මේ කතා කරන කාලය වන විට අපි දන්නවා අපේ රටේ තරුණ ජනමාධ්‍යවේදියෙක් ගැන බොහොම ඉහළින් කතා කරනවා. ඒ කලින්දු කරුණාරත්න දෙරණ මාධ්‍ය ආයතනය. එතකොට කලින්දු වෙන්නේත් අර ඔබ කියපු අපේ ප්‍රවෘත්ති විකාශන ඒකකේ. අපි කලින්දු එක කෙලවරක් කියලා හිතුවොත් එතනින් එහා ජනමාධ්‍ය ක්ෂේත්‍රය කොයිතරම් විශාලද. එතකොට ඒක පීරලා හොයන්න ඕනේ. හැබැයි මට හිතෙනවා මේ ආනන්දේ නමින් එකතු වෙච්ච වෙලාවේ මම හිතන්නේ සිසිරත් එකතු වෙයි මේ කාරණේට මේ පළමුවෙනි වතාවට හෙළිදරව් කිරීමක් කරන්න. මේක අපිට ඊටාම වැදගත් කාරණයක්. මොකද දැන් මේ වකවානුව 2025 වෙනකොට 1925 ආරම්භ කරපු රේඩියෝවට අවුරුදු 100ක් පෙරෙනවා.
මේ නිමිත්තෙන් කිසියම් ගවේෂණයක යෙදෙන වෙලාවේ තමයි මේ කාරණේ මතුවුනේ. ඒ නිසා මම හිතුවා මේ වැඩසටහන පටන් ගන්නකොටම මේක එළිදරව් කරන්න ඕනේ කියලා. මේ තමයි මේ කාරණේ එළිදරව් වෙන පළමුවෙනි වතාව මම විශ්වාස කරන විදිහට. දැන් ලෝක වාර්තා ගත්තොත් BBC ආයතනයේ වාර්තාවක් තියෙනවා නාට්‍ය ශිල්පියෙක් එකම නාට්‍යයක දීර්ඝ කාලයක් අඛණ්ඩවම රඟපාපු. ඒ තමයි ದಿ ආචර් නැමැති නාට්‍ය මාලාව. මේක 1950 මැයි මාසේ පටන් ගත්තේ. මේකේ ෆිලිප් ආචර් කියන මේ චරිතය ෆිලිප් ආචර් කියන චරිතය මේ චරිතය රඟපාපු නෝමන් පේන්ටින් කියන මහත්මයා අවුරුදු 59ක් එක දිගට රඟපෑවා. ඔහු 2009 වර්ෂයේදී මිය ගියා. දැන් ඒක තමයි අපිට තියෙන ලොකුම වාර්තාව. හැබැයි හොයාගෙන යනකොට ලංකාවේ 1963 පටන් ගත්ත මුවන් පැලැස්ස නාට්‍ය. දැන් මේ නාට්‍ය පටන් ගන්න 63 අප්‍රේල් මාසේ. එතකොට මැක් වුඩ්ස් කියලා සුද්දෙක් එනවා ලංකාවේ පැරණි ගම් හොයාගෙන ඔහුට ඕනේ පොතක් ලියන්න. මේ පැරණි සුද්දට රඟපාපු මිනිස්සයා ඊට පස්සේ මේ සුද්දට හම්බ වෙන මුවන් පැලැස්ස කියන ගමේ ආරච්චිල බවට පත් වෙනවා. චරිත දෙකම එකපාර රඟපානවා. මේ ආරච්චිල එදා ඉඳලා අද වෙනකන් රඟපානවා. ආරච්චිලට 1971 දී විතර උසස් වීමක් ලැබුණ කෝරළේ මහත්තයා. ඒතකොට ඒ චරිතයම තමයි එක දිගට අඛණ්ඩව යන්නේ. දැන් ඒ චරිතය රඟපාපු මේ නළුවා රංගන ශිල්පියා අවුරුදු 5කට පිටරට ගියා. ඒ පිටරට ගියාමත් යන්න ඉස්සෙල්ලා අවුරුද්දක් රෙකෝඩ් කරා. අවුරුද්දකට සැරයක් මාසයකට වතාවක් ඇවිල්ලා අවුරුද්දක් රෙකෝඩ් කළා. ඒ කියන්නේ අඛණ්ඩවම මේ නාට්‍ය රඟපාලා තියෙනවා. දැන් අර මං කියපු ෆිලිප් ආචර් චරිතය රඟපාලා තියෙනවා දවස් 177ක්. මම ගණන් බැලුවා. මෙතුමා සාමාන්‍යයෙන් ඔය මුවන් පැලැස්ස නාට්‍යයේ ආරච්චිල හැමදාම ඉන්නවනේ. එහෙම බැලුවොත් දින 3200ක් විතර රඟපාලා තියෙනවා. තවමත් රඟපානවා. මේ කතා කරන මොහොතේදීත් ඒ චරිතය රඟපාන්නේ එතුමා. අවුරුදු 63ක්. එතකොට දැන් අපේ මේ කතා බහේදී අපි හෙළිදරව් කරමු මේ තමයි අලුත්ම ලෝක වාර්තාව. එතකොට ලෝක වාර්තාවක් පිළිටපු රේඩියෝ නාට්‍ය ශිල්පියෙක් බිහි වෙච්ච පාසලක් ආනන්ද විද්‍යාලය. ඒක පළවෙනි කාරණේ හැටියට තියාගමු. දැන් ඔය අතීතයේ අය ගැන කතා කරනකොට විජේරත්න වරකගොඩ මහත්තයා ගැන අපිට මේ විදිහට කියන්න පුළුවන්. එතුමාගේ වයස මේ වෙනකොට අවුරුදු 93කට ආසන්නයි. එතකොට ඒ අවුරුදු 93න් අවුරුදු 63ක් එකම චරිතය එකම දිගට රඟපාලා තියෙනවා. තවමත් රඟපානවා. ඒක සුවිශේෂ කාරණයක් අපේ විද්‍යාලය ගැන කතා කරනකොට. ඊට පස්සේ අපි ගත්තොත් දයානන්ද ගුණවර්ධන මහත්තයා. දැන් එතුමාගේ නම කිව්ව ගමන් අපේ රට හඳුනාගන්නේ මේ නාට්‍ය ශිල්පියෙක් කියලා. නැත්නම් නාට්‍ය කරුවෙක් කියලා. දයානන්ද ගුණවර්ධන මහත්තයා තමයි ලංකාවේ ගැමි නාටක සම්ප්‍රදාය තිබ්බේ. ඒතර ඔක සිංහලෙන් නොවුනා නම් ලෝක පූජිත කෙනෙක් වෙන්න තිබුණා. එතුමා ගීපද රචකයෙක්. එතුමා ආනන්ද විද්‍යාලයේ ඉන්නකොට භූගෝල විද්‍යා සංගමේ සභාපතිවරයා. එතකොට කැඩට් කණ්ඩායමේ කපිතාන් හොඳම කැඩට් හැටියට සම්මාන ලැබලා තියෙනවා. එතුමා ගුවන් විදුලියේ හිටපු නාට්‍ය නිෂ්පාදකයෙක්. එතකොට ඔන්න විද්‍යුත් මාධ්‍යයටත් සම්බන්ධයක් එනවා. ගුවන් විදුලි පිටපත් රචකයෙක්, නාට්‍ය නිෂ්පාදකයෙක්. දැන් ওই විදිහට ගත්තොත් අපිට පුළුවන් නිහාල් සිංහ මහත්තයා ගැන කතා කරන්න. දැන් එතුමා කෙලින්ම විද්‍යුත් මාධ්‍යයට සම්බන්ධ නොවුනත් ওই වගේ ජ්‍යෙෂ්ඨත්වයක් තිබෙනවා සිනමාව පැත්තේ. ඒතර එතුමා දිහා බලාගෙන හැදිච්ච තව පිරිසකුත් ඉන්නවා. මම හිතන්නේ විද්‍යුත් මාධ්‍ය කතාව මම ඉස්සරහට තියලා අපි මුද්‍රිත මාධ්‍යයට ගිහිල්ලා එමු නැත්නම් මම එක දිගට කතා කළා වෙනවා. සිසිර මහත්තයාට අපි ආරාධනා කරනවා. ඔව් චන්දන්තිලකරත්න මැතිතුමා ඉතා හොඳ තැනකින් ආරම්භ කළා සාකච්ඡාව. අපි නිහාල් සිංහ මහත්තයා ගැන කතා කරපු නිසා මතක් කරන්න ඕනේ 1958 ආනන්ද විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා තමයි ඩී.බී. නිහාල් සිංහ මැතිතුමා. ඉතින් මෑතකදී අප අතරින් වියෝ වෙච්ච එතුමා තමයි ලංකාවේ පළවෙනි ටෙලිනාට්‍ය නිර්මාණය කරපු නොයසනම් දිමුතු මුතු නිර්මාණය සහ අනතුරුව දෙවන ටෙලිනාට්‍ය වෙච්ච රේඛා මගේ මතකේ නිවැරදි නම් එය නිර්මාණය කරපු අද්විතීය සිනමාවේදියා ටෙලිනාට්‍යවේදියා. ඉතින් අපි කැමති සිසිර පරණතන්ත්‍රී සොයුරා වෙත යොමු වෙන්න. ඔහු මුද්‍රිත මාධ්‍යයේ ප්‍රවීණයෙක්. එතුමා වසර ගණනාවක් පුරාවට පුවත්පත් ගණනාවක කතෘ මණ්ඩල අධිපතිත්වය හොබවලා පරපුරක් බිහි කරපු හොඳ මාධ්‍යවේදියෙක්. මම කැමති ආනන්දේ සිසුන් නැත්නම් ආදි ආනන්දියන් පතපොතට නැත්නම් ලියන්න කියන්න ලේඛකත්වයට දක්වපු මේ ප්‍රවණතාවය සහ උනන්දුව සහ ඔවුන් කොයි ආකාරයකද පුවත්පත් මාධ්‍යයට එකතු වුණේ කියන එක අතීතය විග්‍රහ කරමින් අපිට විස්තර කරන්න කියලා. ඔව් ශශික, ඇත්තටම ආනන්ද විද්‍යාලයේ ජනමාධ්‍ය වේදීන් බිහි කරපු තිඹිරි ගයක් කිව්වොත්
ඒක වඩාත් නිවැරදි විද්‍යුත් මාධ්‍යයටත් මුද්‍රිත මාධ්‍යයටත්. මොකද විශේෂයෙන්ම අපි උසස් පෙළ කරන කාලේ වැඩිම නැඹුරුවක් තිබුණේ මුද්‍රිත මාධ්‍යයට ජනමාධ්‍යවේදීන් හැටියට එකතු වෙන්න. ඒ සඳහා විශේෂිත වමනාවක් තිබ්බ ඇඟේ ඒ උණ තිබිච්ච ඒ අමාරුකම නිසාම ඉස්කෝලේ වැඩ පැත්තකට දාලා පත්තර කන්තෝරු ගානි රස්සියාදු වෙච්ච මේ සොහොයුරන් පිරිසක් තමයි ආපහු පත්තර කන්තෝරු ඇතුළේදී එකට එකතු වුණේ. ඒක කියන්න වඩාත්ම හේතු වෙන කාරණේ තමයි ආනන්දයේ ඇතුළේදී අපිට ලැබිච්ච ඒ පුහුණුව පන්නරය සහ සිංහල භාෂාව කෙරෙහි තිබිච්ච ඉංග්‍රීසි භාෂාව කෙරෙහි තිබිච්ච ගුරුවරුන්ගේ විශේෂ යොමු කිරීම. විවාද සංගමයට, කතික සංගමයට, ඒ අතර ගත්තාම ඊළඟට ප්‍රවෘත්ති විකාශන ඒකකයට, රේඩියෝ ක්ලබ් එකට මේ සියල්ලටම දරුවන් යොමු කිරීමේ ප්‍රවණතාව නිසා තමයි ආනන්දයේ ඇතුලෙන් මුහුකුරා ගිය තරුණ මාධ්‍යවේදීන් පිරිසක් මුහුකුරා යන්නට අත්දැකීම් බලාගෙන ඒ අය ජනමාධ්‍ය ආයතනත් එක්ක එකතු වෙන්නට කටයුතු කරපු වකවානුවක් තිබුණේ විශේෂයෙන්ම 980 ගණන් වල 90 ගණන් වල ඒ දශක දෙක විශේෂයි. ඊට කලින් මම ටිකක් අතීතයට ගියොත් ටිකක් නෙමෙයි සෑහෙන අතීතයට ගියොත් මා දන්නා ආකාරයට ආනන්ද ඉතිහාසයේ මුද්‍රිත මාධ්‍යයට මුලින් පිවිසිච්ච මා දන්නා අයුරු නිවැරදි නම් මුලින්ම පිවිසිච්ච දෙන්නෙක් තමයි ටාසි විට්ටච්චි මැතිතුමා ඒ වගේම එස්.පී. සේන මැතිතුමා සේනාධීරගේ පියසේන මේ දෙන්නම 1900 ටාසි විට්ටච්චි මැතිතුමා උපන්නේ 1921 එතුමා ජීවිතයෙන් සමුගන්නේ 1993 දී පියසේන මැතිතුමා 1922 ඉපදිලා එතුමා ජීවිතයෙන් සමුගන්නේ 2017 දී. මේ දෙන්නම එකම පන්තියක සගයෝ ආනන්දය ඇතුලේ. මේ දෙන්න එක්කෙනෙක් සිංහල භාෂාවෙන් මුද්‍රිත මාධ්‍යයට පිවිසෙනවා එස්.පී. සේන මැතිතුමා, ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිවිසෙනවා ටාසි විට්ටච්චි මැතිතුමා. මේ දෙන්නගෙම තිබිච්ච විශේෂත්වය තමයි එකක් ටාසි විට්ටච්චි මැතිතුමා වයස අවුරුදු 32 වෙද්දී එතුමා සිලෝන් ඔබ්සර්වර් පුවත්පතේ ලේකහවුස් ආයතනයේ ඔබ්සර්වර් පුවත්පතේ කතෘ ධූරයටපත් වෙනවා. ඒ වගේම 1958 දී පොතක් ලියනවා එමර්ජන්සි 58 කියලා. මා දන්න ආකාරයට ඒ පොත පාදක කරගෙන තමයි 1959 දී එතුමාට පිලිපීනයේ මැග්සේසේ සම්මානය ලැබෙනවා ජනමාධ්‍යවේදයේ උදෙසා. ලංකාවේ ජනමාධ්‍යවේදියෙක් මැග්සේසේ සම්මානය ලැබුවා නම් ඒ ලැබුවේ ටාසි විට්ටච්චි මැතිතුමා පමණයි මා දන්න ආකාරයට. ආනන්දයේ ලැබු තවත් ජයග්‍රහණයක් හැටියට තමයි මට එතෙන්දී ඒක හඳුන්වා දෙන්නට පුළුවන්. එවැනි ජයග්‍රහණයක් පුද්ගලිකව Tamanටත් ආනන්දයටත් උරුම කර දීපු ටාසි විට්ටච්චි මැතිතුමා අන්තර්ජාතික මාධ්‍ය ආයතනයේ ඉන්ටර්නැෂනල් ප්‍රෙස් ඉන්ස්ටිටියුට් එකේ ආසියානු කලාපීය අධ්‍යක්ෂවරයා හැටියටත් පත් වෙනවා. මේ වගේ අතීතයකට උරුමකම් කියපු මාධ්‍යවේදියෙක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේ වගේ එස්.පී. සේන මැතිතුමා ආනන්දයේ අධ්‍යාපනය ලැබුවට පස්සේ ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයට යනවා ලන්ඩන් BA උපාධිය හදාරන්නට අන්තර්මාධ්‍ය ඉන්ටර්මීඩියට් කෝස් එක කරන්න පාඨමාලාව හදාරන්න. ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේදී එතුමා ඉන්දියාවේ කොමියුනිස්ට් පාර්ටියකට පක්ෂයට බැඳෙනවා. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයට බැඳලා නිමාඩුවකදී ලංකාවට ආවම ඊළඟට ඉන්දියාව මේ ඉන්දියානු තානාපති කාර්යාලය එතුමාට වීසා දෙන්නේ නැහැ ඉන්දියාවට යන්න. මොකද මේ එහෙ දේශපාලන පක්ෂයකට බැඳිලා කටයුතු කරපු නිසා. එතුමා ඊළඟට කලේ ලංකාවේ පුවත්පතකට සම්බන්ධ වෙනවා ජනශක්ති කියලා. ජනශක්ති පුවත්පතේ එවකට කතෘවරයා එතුමා සම්බන්ධ වෙන කාලේ ප්‍රේමලාල් කුමාරසිරි කියලා මම හිතන්නේ ගොඩක් අතීත දේශපාලනය ගැන දැනුමක් තේරුමක් තියෙන අය දන්නවා ඇති. එතුමා තමයි රත්ගම නියෝජනය කරපු පසු කාලීනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රේමලාල් කුමාරසිරි. ප්‍රේමලාල් කුමාරසිරි මහත්මයා ජනශක්ති පුවත්පතේ කතෘ ධූරයේ දරද්දී එස්.පී. සේන මහත්මයා තමයි එහි නියෝජ්‍ය කතෘවරයා වුණේ. පසු කාලීනව වසර 2-3ක් ඇතුළත ප්‍රේමලාල් කුමාරසිරි මහත්මයා අත්අඩංගුවටපත් වෙලා රිමාන්ඩ් බන්ධනාගාරගත වෙනවා. මට ඒ චෝදනාව ගැන තරම් අවබෝධයක් නැහැ. ඒ හේතු කොටගෙන ඒ ජනශක්ති පාලනාධිකාරිය එස්.පී. සේන මහත්මයාව ජනශක්ති පුවත්පතේ කතෘවරයා බවට පත් කරනවා. එතුමාගේ කතෘ භූමිකාව ආරම්භෙන්නේ එතනින්. 1955 දී එස්.පී. සේන මහත්මයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පළමු සිංහල භාෂා පරිවර්තකයා හැටියට පත් වෙනවා. ඊළඟට 1966 දී
ඉන්දියානු ගුවන් විදුලියේ ඕල් ඉන්දියා රේඩියෝ එකේ සිංහල අංශයේ ප්‍රධානිය හැටියට පත් වෙනවා අවුරුදු 10ක් එම තනතුර දරනවා. 1976 දී ලංකාවට ඇවිල්ලා දවස පුවත්පත එහෙම නැත්නම් ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පත් දෙකේම කර්තෘ මණ්ඩල උපදේශකවරයා හැටියට කටයුතු කරනවා. ඊටත් පස්සේ 1977 ආණ්ඩු පෙරළීම පස්සේ ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධූරයටත් පත් වෙනවා. මේ දෙන්නාගේ ඉතිහාස කතාව ආනන්දේ මුද්‍රිත මාධ්‍යවේදීන්ගේ උරුමයට බොහෝ දුරට සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය පැත්තෙන් විශාල දායකත්වයක් ලැබිච්ච දෙයක්. ඒ පාඩම් ඒ අතීත අත්දැකීම් ආදී ආනන්දියන් දෙන්නෙක් හැටියට ඒ අය ගැන දැන කියාගෙන මාධ්‍යයේ තමන්ගේ ජීවන වෘත්තිය කරගන්නට ආනන්දේ පන්නරය ලැබපු දරුවෝ යොමු වෙන්න ප්‍රධාන හේතුවක් වුණා කියන එක තමයි මගේ අදහස. හොඳයි. සිසිර පරතන්ත්‍රි මහත්මයා මුද්‍රිත මාධ්‍ය හරහා ඉතිහාසය ගවේෂණාත්මකව ඒ ආකාරයට අපිට විස්තර කරද්දී මා කැමති චන්දන තිලකරත්න මහත්මයා වෙස යලිත් හැරෙන්න. මොකද හේතුව එතුමා සතුව තියෙන අත්දැකීම් සම්භාරය මේ ප්‍රවීණයන් හා ඇසුරින් ලබාගත්තු විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මා අසා තිබෙනවා සහෝදර නාලන්ද විද්‍යාලයේ ආදිසිසුන් වෙච්ච අපේ මේ ප්‍රේමසර අපාසිංහ මැතිතුමා හා සමග කටයුතු කරපු මේ ප්‍රවීණයන් පාලිත පෙරේරා මහත්මයාත් එක්ක එතුමාගේ ගුරුහරුකම් මැද ප්‍රේමකීර්ති දාල්විස් කියන සුවිශේෂී චරිතය සමග ඔබතුමා කරපු කීප දේවල් අපි විටිනිට අහලා තියෙනවා. ඒත් එක්කම බණ්ඩාරකේ විජේතුංග වගේ ප්‍රවීණයෝ පිළිබඳව. ඊට එහා ගියොත් ඊට කලින් ඉතිහාසයේ හිටපු එච්.එම්. ගුණසේකර වගේ ප්‍රවීණයෝ ගැන මොන වගේ මතකයක්ද ඔබතුමාට දැනෙන්නේ? මොකද දැන් වර්තමාන වෙනකොට මේ ගුවන්විදුලිය කියන මහගෙදර අභිබවමින් අර වලව් පැලැන්තිය නැත්තම් වලව් වල හිටපු දරුවෝ විවාහපත් වෙලා එළියට ගියාට පස්සේ වලව් ගරා වැටෙනවා වගේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කියන සන්නාමය නැත්නම් ඒ කියන මහ දැවැන්ත මහ නිවසට වඩා මේ වර්තමානයේ පෞද්ගලික මාධ්‍ය ආයතන පෞද්ගලික ගුවන්විදුලි නාලිකා එය අභිබවමින් ඉදිරියට යන සයක් අපට පේනවා. හැබැයි ස්වර්ණමය යුගයක ඔබතුමා සේවය කරේ නැත්නම් කටයුතු කරේ ගුවන්විදුලියේ. මම කැමති ඒ අතීතයත් ආනන්දියන් එක්ක එකතු වෙලා ගත කරපු ආකාරය පිළිබඳව මතක් කරනවා නම්. ඔව් මං හිතන්නේ ඒකේ පොදු කාරණයක් මම ඉස්සෙල්ලා මතු කරලා ඉන්නම්. ඒ කියන්නේ ආభాෂය ලැබීම කියන එක ආනන්දේ හුරුවක් කියලා මට හිතෙනවා. දැන් ඔබ කියවා වගේ ප්‍රේමකීර්ති දාල්විස් මහත්තයා කීර්තිමත් ආදී ආනන්දයේ කැඩියට එතුමාගෙන් මං ගුරුහරුකම් ලැබුවා. එතකොට කීර්තිමත් නාලන්දිය ගැන ඔබ සඳහන් කරා පාලිත පෙරේරා මහතා. හැබැයි මං ඒකට තව කතාවක් එකතු කරන්නම්. දැන් මේකට වෙන්න හේතුව මොකක්ද? ආනන්දීයයන් ජනමාධ්‍යකරණයට යොමු වෙන්න හේතුව කුමක්ද? ඒ යොමු වෙච්ච අය කැපිපෙනෙන හේතුව කුමක්ද කියන කාරණය. දැන් මේකට හේතුව තමයි ආනන්ද කියන නම කියලා මට හිතෙනවා. ආනන්ද නම අපිට ආවේ ආනන්ද හාමුදුරුවෝ හින්දා කියලානේ අපි හිතන්නේ. ආනන්ද තෙරුන්සේ ලෝ වැඩ සලසා. එතකොට බුදුහාමුදුරුවන්ගේ ධර්මය අද අපි අහන්නේ ආනන්ද හාමුදුරුවන්ගෙන්. ඒවන් මේ සුතන් කියලානේ හැම එකක්ම පටන් ගන්න. බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වා කියලා ආනන්ද හාමුදුරුවෝ තමයි වාර්තා කරන්නේ. එතකොට වාර්තාකරණය කොහොමත් ආනන්දයට උරුම දෙයක්. දැන් ඔබ කිය ආభాෂය මං අතීතයෙන් මෙන්න. නිහාල් සිංහ මහත්තයා ගැනනේ මම මුලින්ම කිය හිටියේ. ඔබ තව කරුණු ගණනාවක් එකතු කරා. නිහාල් සිංහ මහත්තයා සිනමාකරණයේ යෙදෙනකොට ආනන්දේ පොඩි දරුවෙක් මේක දිහා බලාගෙන හිටියා. ඔහු චිත්‍රපටි කතාවක් ලිව්වා. ඒකේ නම වෙර. මේ චිත්‍රපටි කතාව වුන් කෙටි චිත්‍රපටයක් විදිහට අධ්‍යක්ෂණය කළා. ඒකේ කලා අධ්‍යක්ෂණය කළ ඒ.ඩී. රංජිත් කුමාර අර ආభాෂය ලැබලා කතාව ලිව්වේ ප්‍රේමකීර්ති දාල්විස්. එතකොට මේකේ රංජිත් ලාල් කියලා තවත් ආනන්දියෙක් තමයි අධ්‍යක්ෂණය කළේ. දැන් මේ කතාවෙන් තවදුරටත් පන්නරේ ලැබලා ඔවුන් ඊට පස්සේ යලිත් වසන්තය කියලා තවත් එකක් කරනවා. ඒක ලියන්නේ සුනිල් මාධව ප්‍රේමතිලක කතාව ලියන්නේ. හැබැයි යලිත් වසන්තය නම වෙනස් කරනවා නිම් වලල්ල කියලා. දැන් මේ ඔක්කොම අතීතය හා ගැට ගැහිච්ච දේවල්. එතකොට ආනන්දේ ඇතුලේ අපි දකින්නේ ඒක බලාගෙන තව එකක්. හැබැයි මේ කිසිවක් අනුකරණ නෙවෙයි. ආభాෂය ලබා අලුත් නිම්නයකට යනවා. ඉතින් එහෙම කැවුවොත් දැන් ඔබ කියන කාරණේදී මම ඇත්තටම විද්‍යාලයේදී ඉගෙන ගත්ත දේ පළමුව කියන්න කැමතියි. මොකද මම ගුවන්විදුලි සංස්ථාවට එනකොට ආනන්දේ ශික්ෂණයෙන් ආවේ. ආනන්දේදී අපි ඉගෙන ගත්ත දේ තමයි කතා කරනකොට දැන් කියමුකෝ ආනන්දය කියලා. මට තාම මතකයි උදෑසන ප්‍රවෘත්ති සහ නිවේදන ක්‍රීඩා ක්‍රිකට්
ආනන්ද ශාන්ත තෝමස්. ආනන්ද කියන වචනේ අපිට නිකන් කියන්න බෑ. ආනන්ද කියලා කියන හැම වෙලාවෙම අභිමානයේ යොදලා තමයි ඒක උච්චාරණය කරන්න ඕනේ. ආනන්ද ශාන්ත තෝමස්. අනිත් විද්‍යාලේ පහත් කළා නෙවෙයි. හැබැයි අපිට ඉගැන්නුවේ හැම වෙලේම අපේ දේ අගය කරන්න. ආනන්දේ මම කියලා කියන්නේ මං ආනන්දේ එහෙම නෙවෙයිනේ. ආනන්දේ මම යන්නේ. ඒ අභිමානයේ සමග යන්නේ. එතකොට මං මේ වෙලාවේ විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ ලයනල් මෙන්ඩිස් මහත්තයා තමයි අපේ ප්‍රවෘත්ති විකාශනයේ බාර හිටියේ අපේ කාලේ. එතුමා සමග උච්චාරණය ඊටාම අසීරු කාරණයක්. වැරදුනොත් ගුටි කන්න සිද්ධ වෙනවා. මම නම් ගුටි කාලා නැහැ. නමුත් වචන උච්චාරණය පිළිබඳව දැඩි ලෙස ශික්ෂණයක් ආනන්දයෙන් ලැබලා තමයි ගුවන්විදුලියට ආවේ. එතකොට අර හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කිව්වා වගේ ඒක දැක්ක ප්‍රේමකීර්ති දල්ලිස් වගේ අය, පාලිත පෙරේරා වගේ අය මාව කිට්ටු කරගෙන ඒ අයගේ ගුරු මුස්ටි රහිත අධ්‍යාපනය ලබා දුන්නා. ඒතකොට ඒ නිසා තමයි ඔබ කියන ඒ ශික්ෂණය ඔවුන් වෙතින් ලබා ගන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ඒක ඇත්තටම වැදගත් කාරණයක්. මේක ආනන්දය ඇතුලේ තවමත් අඛණ්ඩවම පවතිනවායි කියලා මම විශ්වාස කරනවා. හොඳයි. ආනන්දයට සැපැඳි වුණු තවත් ප්‍රවීණෙක් පිළිබඳව කියලාම මේ ලේඛකත්වය ගැන ආයෙමත් කතා කරන්න අපි නැඹුරු වෙමු. 1945 වගේ ඈත කාලෙක නිසදැස් පද්‍ය කාව්‍යයේ ආකෘතිය ලංකාවට හඳුන්ලා දුන්නු ජී.බී. සේනානායක මැතිතුමා ආදි ආනන්දියේ. ඒකත් එක්කම ඒ වගේම ළඟින් යන ජේ.බී. දිසානායක මැතිතුමා 1956 වසරේ ආනන්දේ විශිෂ්ටතම ආනන්ද මහත්මයා කියන ගෞරවනීය මේ ත්‍යාගය කුසලානය වන ප්‍රිට්ස්කූන්ස් කුසලානයේ දිනාගත්තු විද්වතා. එතුමා අවුරුදු 40කට වඩා වැඩි කාලයක් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් හැටියට දැන් සම්මානිත මහාචාර්යවරයෙක් හැටියට ග්‍රන්ථ 248ක් ලියලා මේ භාෂා ශාස්ත්‍රය පොහොනි කරලා ලෝකයේ එකම පුද්ගලයා තමයි තමන්ගේ නමින් විශ්වවිද්‍යාලයක පුස්තකාලයක තමන්ගේ ග්‍රන්ථ වෙනුවෙන් වෙනම අංශයක් තියෙන එතුමා තමයි ජේ.බී. දිසානායක මහාචාර්යතුමා. එතුමා අපේ ආදි ආනන්දියෙක්. ඉතින් ඒ වගේ ලියන්න කියන්න හැකියාව මම කලින් සඳහන් කරපු මීමන ප්‍රේමතිලක මැතිතුමා, එතුමාගේ පුතුන් වන සුනිල් මාධව ප්‍රේමතිලක මැතිතුමා ආදී අය මේ පුවත්පත් කලාවේදීන් හැටියට මහා මෙහෙවරක් කළා. මම කැමති අපේ සිසිර පරණතන්ත්‍රී සොයුරා නවත්තපු තැනින් ආයෙත් පටන් ගන්න එතුමාට ඇරයුම් කරන්න. ඉන් අනතුරු අර ඔබ කියපු ප්‍රවීණයන් දෙපළකින් පස්සේ අපේ පුවත්පත් කලාවේදීන් හැටියට නැත්නම් මුද්‍රිත මාධ්‍ය ශාස්ත්‍රයට ආපු අනිත් අය කවුද? අවශ්‍යක මුද්‍රිත මාධ්‍ය ශාස්ත්‍රයට සුනිල් මාධව ඔබතුමා කිව්වා වගේ සුනිල් මාධව ප්‍රේමතිලක මහත්මයා ඒ කාලේ ඒ.ඩී. රංජිත් කුමාර ඒ වගේම බන්දුල පද්ම කුමාර ලංකාවේ මුද්‍රිත මාධ්‍යයේ සුවිසල් පෙරලියක් කරපු චරිතයක්. ඒ වගේම පත්තර රූපවාහිනියට ගෙන ආපු ප්‍රධානම චරිතය. ඒ ඇසුරෙන් දැන් සෑම නාලිකාවකම දැන් ඒ උදේ පුවත්පත් කියවීම සිදු කෙරෙනවා. එතුමාට ගෞරවයක් වශයෙන් මම ඒක සඳහන් කළේ. නමුත් ඒ සම්බන්ධයෙන් ලොකු විවාදාත්මක තත්ත්වයකුත් අද වෙනකොට රටේ ඇති වෙලා තියෙනවා. පුවත්පත් කර්මාන්තයට ගැටලුවක් වෙලා තියෙනවා කියන එක ඒක වෙනම කාරණයක්. ඒකම සුනිල් මාධව ප්‍රේමතිලක මහත්මයා ගැන කිව්වොත් එතුමා මම හිතන්නේ ඉස්කෝලේ යන කාලේ තමයි මීමන් ප්‍රේමතිලක මහත්මයා ලේක් හවුස් ආයතනයට සම්බන්ධ කරන්නේ වයස අවුරුදු 19 දී. ඒ ලැබපු ශික්ෂණය ගෙදර ඉඳන්ම ලැබපු පුවත්පත් කලාව ගැන තිබිච්ච හැදෑරීම, පුවත්පත් කලාව ගැන තිබිච්ච උනන්දුව ලෝක ඒ කාලේ සුනිල් මාධව ප්‍රේමතිලක කියන්නේ ලෝක දේශපාලනය ගැන, ලෝක ප්‍රවෘත්ති ගැන විශේෂ උනන්දුවක් තිබිච්ච කෙනෙක්. ඒ ඇසුරෙන් තමයි ඔහුගේ මූලිකවම මේ පුවත්පත් කලාවේ ප්‍රවිෂ්ඨය සිද්ධ වෙන්නේ මා දන්න ආකාරයට. ඒ විදිහට ඇවිල්ලා තමයි එතුමා පසු කාලීනව දිවයිනට විශේෂාංග කතුවරයා හැටියට ඒ ආරම්භයේදීම සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙලා ඊට පස්සේ ලක්දිව පුවත්පතේ කතුවරයා බවට පත් වෙනවා. හිරු පුවත්පතේ කතුවරයා බවට පත් වෙනවා. ඒ විදිහේ ගමනක් තමයි. ඒ වගේම හරි අභියෝගාත්මක චරිතයක්. දේශපාලනයත් එක්ක නිරන්තරම ගැටුම් ඇති කරගත්ත, දේශපාලනයත් එක්ක හැප්පි තමන්ගේ මාධ්‍යකරණේ නියලිච්ච චරිතයක්. ඒ වගේම මට මතක් වෙනවා ශශික සුනිල් මාධව ප්‍රේමතිලකගේ බාල සොයුරා ක්‍රීඩා පත්තරේ හිටපු කතෘ සරත් ප්‍රේමතිලක. සරත් ප්‍රේමතිලක ගැනත් වෙනම ඉතිහාසයක් තියෙනවා. එතුමාගේ පුත්‍රයා මට මතක හැටියට 2008 හෝ 9 වෙන්න ඇති. මගේ මතකයේ නිවැරදි නම් තරිඳු ප්‍රේමතිලක ආනන්දේ ප්‍රධාන ශිෂ්‍ය විධායකයා බවට පත් වුණා.
4 වසරද මගේ 2004 වසරේ වෙන්න ඇති. සිංගප්පූරේ. ඔව්. තරින්දු ආනන්දේ ප්‍රධාන ශිෂ්‍ය විදායකයා හැටියට පත්වෙච්ච වෙලාවේ සුනිල් මාධව ප්‍රේමතිලක හිටියේ ඒ කාලේ දිවයින පත්තරේ. දෙවෙනි වතාවටත් දිවයිනට ඇවිල්ලා ඒ හිටියේ සත්‍යවාදියෙකුගේ දිනපොත. ඊටම ප්‍රසිද්ධ සත්‍යවාදියෙකුගේ දිනපොත කොලම් එක ලියන කාලේ. තරින්දු ආනන්දේ ප්‍රධාන ශිෂ්‍ය විදායකකමට පත්වෙච්ච වෙලාවේ මෙයා ලියනවා සටහනක් තරින්දු පුතා උඹ අපේ පවුලට ගෙනාවේ මහා ආඩම්බරයක්. උඹ හිතට ගනින් ලංකාවේ ජනාධිපතිකම ලැබුණටත් වඩා ලොකුයි ආනන්දේ ප්‍රධාන ශිෂ්‍ය විදායක පදවිය. ඕක තමයි මට තාම මතකයි. ඒ කියන කතාව හරියටම හරි මම හිතන්නේ ශශිකත් 1999 ආනන්දේ ප්‍රධාන ශිෂ්‍ය විදායකයා. මේ සටහන මම නැවතත් මතක් කළේ මොකද හේතුව ඒ තුල තියෙනවා ආනන්දය දරුවෙකුට දෙන පන්නරය ශික්ෂණය සහ නායකත්ව පුහුණුව සමාජයත් එක්ක ගැටෙන්නේ නැතුව කොහොමද ඉස්සරහට යන්නේ නිසා තමන්ගේ අනාගතය හදාගන්නේ ඉලක්කගත ගමනක අනිත් අයටත් ආදර්ශයක් වෙන විදිහට යන්නේ කොහොමද කියන එක ඊටාම වටිනා වචන කිහිපයකින් සුනිල් මාධව ප්‍රේමතිලක එහෙම තමයි තමන්ගේ සොහොයුරාගේ පුත්‍රයා ගැන සඳහන් කළේ. ඒ වගේම දැන් මම එක තැනකට එන්නම් ඒකත් කියලා ඉවර කරන්නම්. සරත් ප්‍රේමතිලක කියන්නේ ලංකාවේ මං හිතන්නේ පුවත්පතක ලංකාදීප කතෘ සිරිරණසිංහ හිටපු කතෘතුමාට පස්සේ වැඩිම කාලයක් පුවත්පතක කතෘවරයෙක් හැටියට කටයුතු කරපු කෙනා. මා දන්න ආකාරයට අවුරුදු 32ක් අඛණ්ඩව ක්‍රීඩා පත්‍රයේ ලේකවුස් ආයතනයේ කතෘවරයා හැටියට කටයුතු කළා තමයි තුමා විශ්‍රාම ගියේ. ඒ වගේම බන්දුල පද්මකුමාර මහත්මයා ගැන මම කලින් කිව්වා විශාල සුවිසල් පෙරලි ගණනාවක් ඇති කරපු මාධ්‍යවේදී. ඒ වගේම AD රංජිත් කුමාර කියන්නේ සරසවිය පුවත්පතේ කතෘවරයා හැටියට කටයුතු කළා. මෙරටේ සරසවියට වෙනම ආරක් එකතු කරපු සිනමා පුවත්පත් කලාවට අලුත් ආරක් එකතු කරපු විශිෂ්ට ආදී ආනන්දීය මාධ්‍යවේදියෙක්. ඒ වගේම එතුමාගේ පුත්‍රයා දැන් මේ වන විට ලේකවුස් ආයතනයේ සරසවිය පුවත්පතේම කතෘවරයා හැටියට කටයුතු කරන ආචාර්ය නුවන්නායනජිත් කුමාර. ඒ වෙනම ඉතිහාසයක් ආනන්දයේ ඇසුරෙන් බිහි වෙච්ච වෙනම ඉතිහාසයක සලකුණක්. ඒ වගේම ඔය කියන අය අතුරින් ඊළඟට තව හිටියා සුගතදාස පතිරවිතාන. එතුමා අයිලන්ඩ් පුවත්පතේ සේවය කළා. ඩේල් නිවුස් පුවත්පතේ සේවය කළා. ඩේල් නිවුස් පුවත්පතේ කතෘවරයා බවට පත් වුණා. එතකොට නිහාල් රත්නායක කියන්නේ තාම හොඳ මාධ්‍යවේදියෙක් අයිලන්ඩ් පුවත්පතේ අපි ඉන්න කාලෙම සේවය කළා. ඊට පස්සේ ලේක්හවුස් ආයතනයේ ඔබ්සර්වර් කතෘ මණ්ඩලයට ගිහින් පස්සේ කතෘ මණ්ඩල පරිපාලන ප්‍රධාන නිලධාරියා හැටියට එතුමා කටයුතු කළා. ඒ වගේම ඒ දෙන්නටත් අමතරව තව හිටියා ඉංග්‍රීසි පුවත්පත්වල මාධ්‍යවේදියෙක් හැටියට දී අයිලන්ඩ් පුවත්පතේ ප්‍රවෘත්ති කතෘ ධූරය දරුවා ග්‍රෙගරි වික්‍රමසිංහ. මේ අයගේ නම් ගැන වැඩිපුර සඳහන් වෙන්නේ නැහැ. මේ ආනන්ද ඉතිහාසයේ ලියවිය යුතු නම් මේ. එතකොට ඔය විදිහට ආපු අය අතර ඊළඟ පරම්පරාව වෙනවා 980 මුල් භාගයේ අපි පටන් ගමු ගෛරක පේරුසිංහගෙන්. ගෛරක පේරුසිංහ කියන්නේ ඒ කාලේ අලුත් පරම්පරාවේ අපේ පරම්පරාවේ මුද්‍රිත මාධ්‍යයට පිවිසිච්ච තරුණ වයසේ ඉස්කෝලේ යන ගමන් මුද්‍රිත මාධ්‍යයට පිවිසිච්ච ප්‍රමුඛයෙක්. ගෛරක ගැන මම කියන්න 1983 එතකොට මම හිතන්නේ ගෛරකගෙත් වයස අවුරුදු 22ක් විතර ඇති. පෙබරවාරි මාසයේ තමයි උපාලි විජයවර්ධන මහත්මයා රැගත් මේ ගුවන් යානේ ලියජෙට් යානේ අතුරුදහන් වුණේ. එතන ඉඳන් ගත වෙච්ච කාලය තුර එක දිගට පත්තරේ දැන් ගොඩක් අය දන්නේ හෙඩ්ලයින් කියලානේ. අපේ පත්තර භාෂාවේදී ඔකට කියන්නේ ලීඩ් ස්ටෝරිස් කියලා. අඛණ්ඩව මා දන්නා හැටියට අඛණ්ඩව හෙඩ්ලයින්ස් 134ක් ලියාපු තරුණ මාධ්‍යවේදියෙක්. ඒ කියන්නේ විශාල සටන්කරුවෝ පිරිසක් එක්ක ඉන්නේ නැද්දි. ඊටාම ලොකු නම් තියෙන නිවුස් ඩෙස්ක් එකක් දිවයිනේ තිබුණා. ඒ නිවුස් ඩෙස්ක් එකේ ඉන්නේ නැද්දි අඛණ්ඩව ෆස්ට් එඩිෂන් පළවෙනි මුද්‍රණෙත් ලීඩ් ස්ටෝරි එක ගෛරකගේ එතකොට අලුයම මුද්‍රණයේත් ලීඩ් ස්ටෝරි එක ගෛරකගේ ඔය වගේ අඛණ්ඩව හෙඩ්ලයින්ස් ප්‍රධාන පුවත් 134ක වාර්තාවක් තියපු කෙනෙක් මම හිතන්නේ ලංකාවේ කවුරුවත් ඒ වගේම වාර්තාවක් තියලා ඇති කියලා. මේක මම පුද්ගලිකව දන්න නිසා ඒ කාල වකවානුවේ මම එහි සිටිය නිසා තමයි ඔය කියන කාලේ
ඊන් පස්සේ මං හිටියේ ඇත්තටම 1983 නෙමෙයි ඊන් පස්සේ මං ඊට සම්බන්ධ වුණේ. නමුත් මේ ඉතිහාස කතාව මම දන්න නිසා තමයි මෙතන අනාවරණය කරන්නේ. මේ මුද්‍රිත මාධ්‍යයේ විශේෂිත වාර්තාවක සලකුණක් හැටියට මම ඒක දකිනවා. සහ ඒක අනාගත පරම්පරාවට දැනගන්න මෙතන කියලා තියන්න ඕනේ. මොකද මේක සාකච්ඡාවට භාජනය වෙන එකක් නෙවෙයි. සුවිශේෂී දක්ෂතාවයක් පුවත් හඹා යාමේ හැකියාවක් සහ ඒ වෙනුවෙන් කරපු කැපකිරීම දිවා රාත්‍රී නැතුව විශේෂයෙන්ම දේශපාලකයන් මුදා ප්‍රධානීන් සහ අනිකුත් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් එක්ක ඉතාම සමීප සම්බන්ධතා ගොඩනගාගෙන ඒකේ විශේෂිත දෙයක් තියෙනවා ශශික මේ දොස්තර කෙනෙකුට නම් රෝගී ඉන්නේ ප්‍රධාන තමන්ගේ මේ නීතිඥයන්ට තමන්ට ඉන්න ක්ලයන්ට්ස්ලා ඒ කියන්නේ මේ තමන්ගේ සේවාදායකයෝ මාධ්‍යවේදියෙකුට තියෙන්නේ තමන්ට තියෙන හොඳම තමන්ගේ දක්ෂතාවයක් තියෙන ලොකුම මේක තමයි තමන්ට තියෙන සම්බන්ධතා කන්ටැක්ට්ස් ඒ සම්බන්ධතා ජාලය වැඩියෙන් තියෙන කෙනා තමයි මේ රේස් එකේ ගොඩාක් ඉස්සරහට යන්නේ. එහෙම ගිය කෙනෙක් හැටියට ගෛරකව දකින්නට පුළුවන්. ඒතකොට ගෛරක පසුකාලීනව ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා හැටියට පත් වුණා. ඊට පස්සේ රිවිර ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා හැටියට පත් වුණා. ඒ වගේ සාමාන්‍ය මාධ්‍යවේදියෙක් හැටියට මුද්‍රිත මාධ්‍යයට පිවිසලා ප්‍රධාන පරිපාලන තනතුරු ගණනාවකට මේ සම්ප්‍රාප්ත වෙච්ච කෙනෙක්. ඒ වගේම ජටිල වැල්ලබඩ ලක්බිම් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වුණා. අපේ සමකාලීනව එකට දිවයිනේ හැදිච්ච වෙච්ච අපි එතකොට ජටිල ශාන් විජේතුංග පසුකාලීනව විද්‍යුත් මාධ්‍යයටත් පිවිසලා ස්වර්ණවාහිනී ආයතනයේ දේශපාලන අංශ ප්‍රධානියා වුණා. ඊට පසුකාලීනව පාර්ලිමේන්තුවේ පළවෙනි sannivedana අධ්‍යක්ෂවරයා හැටියට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ sannivedana දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හැටියටත් කටයුතු කළා. ඒ කාලේ තවත් තුන් දෙනෙක් ගැන සඳහන් කරන්න ඕනේ 980 ගණන් වල මුල. එකට අපි එක් ආනන්දේ හිටපු අයත් ඒ ආසන්නයේ ආනන්දයෙන් සමුගත් අයත් ගත්තොත් පසු කාලීනව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයටපත් වුණා. ඊට කලින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හැටියට ලංකාවේ පළවෙනි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වුණා අනුෂ පැල්පිට. අනුෂ පැල්පිට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරය දරුවා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ලංකාවේ පළවෙනි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වුණා. ඊට පස්සේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වුණා. ඒකම ආචාර්ය රංග කලන්සූරිය. මම දන්න ආකාරයට රංග කලන්සූරිය තමයි ජනමාධ්‍යවේදිය සම්බන්ධයෙන් ලංකාවේ මාධ්‍යවේදියෙක් ආචාර්ය උපාධියක් ලබාගත්ත පළවෙනි අවස්ථාව. එතකොට රංගත් පසු කාලීනව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හැටියට පත් වුණා. ඊට පස්සේ දිනිත් කරුණාරත්න පසුගිය ආණ්ඩුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හැටියට කටයුතු කළා. ඔහු ලංකාදීප පුවත්පතේ අවුරුදු 30කට අධික කාලයක් මාධ්‍යවේදියෙක් හැටියට කටයුතු කළා. විවිධ තනතුරු දරපු කෙනෙක්. ඉතින් මේ අයටත් ඒ ගෞරවයක් හැටියට සහ ආනන්දයේ ගෞරවය මේ අයටත් ආනන්දයට ගෞරවයක් වෙන්නත් තමයි මම මේ සඳහන් කරන්නේ. ඒ වගේම තව හිටියා මංගල වීරසේකර දිවයින පුවත්පතේ ඡායාරූප කර්තෘවරයා වුණා. ඔය ආකාරයට බලුත් අනුරුද්ධ ලොකුහපුආරච්චි අද මේ වන විට ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් හැටියට කටයුතු කරනවා. අනුරුද්ධ ලංකාවේ බිහි වෙච්ච ඉතාම විශිෂ්ට ගණයේ ඡායාරූප ශිල්පියෙක්. ඔහු රොයිටර්ස් ආයතනයේ සමග තමයි අවසානයේ ලංකාවේ සේවය කරන කාලේ කටයුතු කළේ. ඊට පස්සේ විදේශගතව අවුරුදු 17ක පමණ කාලයක් හිටියා. ඔහු විදේශගත වෙන්න කලින් ආර්.ඩී. ආනන්දයේ ජනමාධ්‍ය සංසදේ සභාපතිවරයා හැටියට කටයුතු කළා. ඉතින් ඔය වගේ ඉතිහාසයක් තියෙන අය මේ ගොන්නේ හිටියා. ඒතකොට රංගසිරිලාල් පුවත්පත් ගණනාවකම ඉංග්‍රීසි මාධ්‍යවේදියෙක් හැටියට කටයුතු කළා. පසු කාලීන රොයිටර්ස් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ මෙහි නියෝජිතය හැටියට කටයුතු කරමින් හිටියා. එතකොට මේ වගේම අනුර බණ්ඩාර රාජගුරු කියන්නේ විශේෂිත හැකියාවන් ගණනාවකින්ම සංප්‍රයුක්ත ඊටම ඉහළ ගණයේ මාධ්‍යවේදියෙක්. ඔහු විනළුවෙක්. එතකොට හඬ කවන්නෙක්. ඒ ආදී විශේෂිත හැකියාවන් ගොන්නකින්ම සමන්විත පුද්ගලෙක්. මේ ආකාරයෙන් තවත් බලනකොට මුදිත කාර්ය කරන එතකොට අරුණ ගුණරත්න සරසවි පුවත්පතේ හිටපු කර්තෘවරයා. එතකොට හරිත් ගුණවර්ධන දැන් ජීවතුන් අතර නැහැ. ඌ තමයි සුප්‍රසිද්ධ කිම්බානට් කොලම් එක ලියුවේ දිවයින පුවත්පතට. එතාම මේ ආందోලනාත්මක ඒ කාලේ සතිපතා තීරු ලිපියක් කිම්බානට් කොලම් එක ලියපු හරිත් ගුණවර්ධන මීට වසර දෙකකට විතර පෙර ජීවිතයෙන් සමුගත් හදිසියේ. ඒ වගේම
කුරුළු කාර්ය කරන කියන්නේ මේ අද පරම්පරාවේ කෙනෙක් මුදිත කාර්ය කරනගේ මේ පුත්‍රයා ඒ වගේම මේ රටේ පුවත්පත් කලාවේ පතාක යෝධයෙක් වෙච්ච DF කාර්ය කරනගේ මුණුබුරා එතකොට රකිතා බේගුණවර්ධන සඳුන් ජීවන්ත රසික ජයකොඩා රාජ් ජයකොඩි ආදී නව පරපුරේ මාධ්‍යවේදීන් හැටියට සලකන්න පුළුවන් අයත් මේ ගොන්නේ ඉන්නවා. ඒ වගේම මට මගෙන් ගිලිහිච්ච නම් ගණනාවක් ඇති. තව නමුත් කවුරු හරි ඒ ගැන මේකක් වෙනවා නම් ඒ ගිලිහීම ගැන මම සමාව භජනය කරනවා මේ අවස්ථාවේදී. මොකද ඒකත් කියන්නට ඕනේ. මේ වෙලාවේ එක දිගට කියාගෙන යද්දි ওই විදිහට නම් මග හැරෙන්නට පුළුවන්. හොඳයි. ඔබතුමා ඉතාමත්ම සොඳුරු නම් කිහිපයක්ම මතක් කරා. ඒ අතරින් අපේ රංගකලසූරිය මැතිතුමා ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඔබතුමා කිව්වා වගේම ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳව ආචාර්ය උපාධියක් තියෙන පළමු වෙන්නා සහ එකම පුද්ගලයාත් ලංකාවේ රංගකලසූරිය මැතිතුමා. එතුමා 2022 වසරේ ලෝකයේ හොඳම මාධ්‍යවේදීන් 4 දෙනා අතරට මේ සම්මානයට පාත්‍ර වුණා. මේක මතක් වෙනවා ඔබතුමා කිව්වා මේ බහුවිධ හැකියාවන් යුක්ත අනුර බණ්ඩාර රාජගුරු මැතිතුමා ගැන ධම්ම ජාගොඩ ශූරීන්ගේ පලිගුමැණිකේ ටෙලිනාට්‍යයෙන් අපි ඔහු දුටුවා. ඒත් එකම සරසවි පත්‍රයේ කතුවර හැටියටත් කාලයක් කටයුතු කරා. ඒ පිළිබඳවත් අපි එතුමාටත් මේ අපි සම්බන්ධීකරණය කරා පහුගිය දවසක. මම දැන් ලංකාවේ නෙවෙයි මේ විදේශගතව සිටින්නේ. ඔබතුමාගේ කතාවේ කියවුණා ආදි ආනන්දීය ජනමාධ්‍ය කවය පිළිබඳව. ශාන් විජේතුංග මහත්තයාගේ නම කියද්දිම මට ඒක මතක් වුණා. මොකද ආදි ආනන්දීය මාධ්‍ය කවය ගැන මතක් වෙන්නේ වැඩි හරියක්ම ආනන්ද නාලන්ද සුහද ක්‍රිකට් තරගය ගැන සිහිපත් කරමින්. ආනන්ද නාලන්ද සුහද ක්‍රිකට් තරගයේ ශූරතාවයේ නම තමයි ප්‍රේමකීර්ති දල්විස් අනුස්මරණ මේ ශූරතාවලිය. උපාලි අරඹවිල මහත්මයා අමතක කරන්නව බෑ මෙහිදී. මම ඉතාමත්ම ආදරෙන් දයාවෙන් ආරාධනා කරනවා අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන තිලකරත්න මැතිතුමාට. ඔබ දෙපළම එහි පූර්වගාමීන් නැත්නම් පුරෝගාමීව කටයුතු කරපු දෙපළක්. කියන්නකෝ කොහොමද මේ ආදි ආනන්දේ ජනමාධ්‍ය කවයේ බිහි වෙන්නේ සහ එහි අන්තර්ගතයේ සංයුතිය කොයි ආකාරයෙන්ද කියලා පොඩ්ඩක්. ආදි ආනන්දීයන්ගේ ජනමාධ්‍ය කවයේ බිහි වෙන්නේ ආදිශීෂ්ඨ සංගමයේ කොටසක් හැටියට. මම හිතන්නේ ආදිශීෂ්ඨ සංගමයේ ආරාධනය. සිතේන්ද්‍ර සේනාරත්න මහත්තයා තමයි ඒකට මුල් වුණේ. දැන් ඒ ආරාධනෙන් අපි එකතු වුණා. ඊට පස්සේ මුල්ම සභාපතිවරයා වුණේ ඔබ කියපු සරත් ප්‍රේමතිලක. දැන් උපාලි අරඹවෙල මහත්තයත් සභාපති, මුදිත කාර්යකරණ සභාපති. මම හිතන්නේ වැඩිම කාලයක් සභාපති වෙලා හිටියේ මමද කොහෙද? ඒ හැබැයි වැඩ බලන සභාපති. දැන් කොහොම හරි මේ මාධ්‍ය කවයත් එක්ක කතා කරනකොට අර සිසිර පරණතන්ත්‍රී මහත්තයා කියපු නම් ටික මට ආපහු කියන්න හිතුණා. මොකද ඒ නම් වල විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයකුත් තියෙනවා. දැන් අපි ලේසි ඉස්සෙල්ලාම ගමු අනුර බණ්ඩාර රාජගුරු. අනුර බණ්ඩාර රාජගුරු පත්තරකාරයෙක් නළුවෙක් වෙන්න පුළුවන්. හැබැයි බොහෝ දෙනෙක් දන්නේ නැහැ එතුමා ගුවන්විදුලි සංස්ථාවේ නිවේදකෙක්. අපි ඔක්කොම එකම කණ්ඩායමේ නිවේදකයෝ. ඉතින් ඔහුත් නිවේදන කටයුතු මීළඟ ගීතය ආදී වශයෙන් නිවේදන කරපු කෙනෙක්, ප්‍රවෘත්ති කියවපු කෙනෙක්. හැබැයි පස්සේ එතනින් අත්බෙදුණා. ඊළඟට ජටිල වැල්ලබඩ ඒත් පත්තරකාරයෙක්. හැබැයි එතුමා අවසාන වශයෙන් සේවය කරේ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා හැටියට. දැන් ගෛරික පේරුසිංහ ස්වාධීන රූපවාහිනී සභාපති කියලා සිසිර කිව්වා. හරි. ගෛරික පේරුසිංහ ආනන්දේදී ප්‍රවෘත්ති ප්‍රකාශන ඒකකයේ නිවේදකයෙක්. මාත් එක්ක ප්‍රවෘත්ති කියපු තවත් සහෘදෙක්. ඊළඟට ගෛරික විවාද කණ්ඩායමේ සමාජිකයෙක්. එතකොට මේ හැමෝම හැම පැත්තටම සම්බන්ධතා තියෙන අය. එතකොට විද්‍යුත් මාධ්‍ය හෝ මුද්‍රිත මාධ්‍ය කියලා වෙන් කරන්න බැරි කමක් මේ වෙන් කරන්න බෑ. දැන් ශාන් විජේතුංග ගත්තත් ශාන් විජේතුංග ස්වර්ණවාහිනියේ නිෂ්පාදකයෙක් හැටියට දේශපාලන වැඩසටහන් නිෂ්පාදනය කරපු කෙනෙක්. බන්දුල පද්ම කුමාර තමයි පත්තර කියවන එක විද්‍යුත් මාධ්‍යයේ අලුත් රටාවක් ආරම්භ කළේ. එතකොට දැන් මේ විදිහට හැමතැනකම පුරෝගාමී වෙලා තියෙන අය එක එක ක්ෂේත්‍රවල හිටියට කොහෙන් හරි විද්‍යුත් මාධ්‍ය හෝ මුද්‍රිත මාධ්‍ය පුරෝගාමී මෙහෙවරක් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට බැලුවොත් මම කැමති කියන්නේ රවිනාත් ආරියසිංහ ගැන. දැන් රූපවාහිනී මාධ්‍ය ලංකාවේ ආරම්භ වෙන කාලේ රවිනාත් ආරියසිංහ ඒකේ ප්‍රවෘත්ති නිවේදකෙක්. එතකොට ප්‍රවෘත්ති නිවේදක රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක සිංහල පූර්වාදර්ශ නැති කාලේ ඔහු ප්‍රවෘත්ති ප්‍රකාශනට ඉදිරිපත් වුණා. ඊළඟට රොස්පන් සේනාරත්න. දැන් මේ ඔක්කොම ආනන්දයන් හැටියට තමයි ගිහිල්ලා මේ පුටුවල වාඩි වුණේ. තව මට මතක් වෙනවා මේ අතීතයේ අපිට හැලිච්ච නම් කීපයකුත් තියෙනවා මෙහෙම කතා කරනකොට. දැන් KAW පෙරේරා කියලා කිව්වොත් ඕනෑම කෙනෙක් කියන්නේ ඔහු ප්‍රකට සිනමාකරුවෙක්. නමුත් KW පෙරේරා 1960 මුල් කාලේ ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ වැඩසටහන් සම්පාදකවරයෙක්. ඔහු තමයි හඳමාමා වැඩසටහන පටන් අරගෙන තියෙන්නේ. වෙළඳ සේවයේ බොහෝ වැඩසටහන් ආකෘතිවල නිර්මාතෘවරයෙක්. ඉතින් ඒ විදිහට බැලුවොත්
පැරණි දැන් ඩෝල්ටන් අල්විස් මහත්තයා තාදී ආනන්දියෙක් හැටියට අපිට ගුවන් විදුලි ගීතේ අමතක කරන්න බැරි චරිතයක්. එහෙම පරණ නම් තියෙනවා අතාරින්න බැරි. ඇත්තටම සිසිර කිව්වා වගේ ඇතෑරෙනවා සමහර වෙලාවට අපිට ඒක හොයාගන්න බැරුව. නමුත් හරියට හෙව්වොත් මේ වගේ පුරෝගාමී වෙච්ච චරිත තවත් ගණනාවක් තියෙන්න පුළුවන්. මටත් ඒ චරිත දෙකක් තියෙනවා. මම මේ මැද්දට පනිනවා චසික මටත් අතපසුවීමක් වුණා. විශේෂයෙන් ධර්මන් වික්‍රමරත්න. ධර්මන් වික්‍රමරත්න කියන්නේ 1984 දිවයින පුවත්පතේ සේවයට බැඳිලා පළවෙනි අවුරුදු 3 ඇතුළේදී රජයේ බලපෑමක් නිසා රැකියාව අහිමි වෙච්ච ආදී ආනන්දීය මාධ්‍යවේදියෙක්. මට මතකයි මේ සිද්ධිය 987 90 කලබල කාලේ භීෂණ යුගයේ තංගල්ලට ගිහිල්ලා ලිපියක් ලිව්වා ධර්මන් ගිනිගත් දකුණට ගියමි කියලා. ඒක තමයි ඔහු දිවයින පුවත්පතට ලියපු අවසාන ලිපිය සහ ඒ ලිපිය පාදක කරගෙනම රජයේ බලපෑම දිවයින පාලනාධිකාරියට ඇවිල්ලා ධර්මන්ට රැකියාවෙන් ඉවත් වෙන්නට සිදු වුණා වන්දියක්ද ගනිමින්. ඒ තීරණාත්මක කාලේ ජීවිතේ බේරා ගන්නටත් ධර්මන්ට සෑහෙන සටන් කරන්නට සිදු වුණා. මොකද ඒ ජනතා විමුක්ති පෙරමුණේ ඒ කාලේ තිබිච්ච ඒ භීෂණයේ තොරතුරු ගන්න ධර්මන් ඒ ඈත් එක්කත් ඇසුරු කළා කියන පදනම මත ඔහු පසුපස ආරක්ෂකංශ ලුහු බඳින තත්වයන් තිබුණා. එක් වෙලාවක ගුවන් තොටුපළේදී හෝ ගුවන් යානයකදීත් අත්අඩංගුවටපත් වෙන සිද්ධ වුණා මම දන්නා ආකාරයට. එවැනි පෙරලිකාර චරිතයක් හැටියටත් ඔහු මාධ්‍යවේදීන් අතර ආදී ආනන්දියන් අතර සඳහන් කරන්න ඕනේ. ඒ කාලය ඔහු කරපු ගවේෂණාත්මක හෙළිදරව් කිරීම තවදුරටත් කරගෙන යමින් මේ වෙනකොට 1987 සහ 90 වකවානුවේ භීෂණ යුගයේ අලලා කෘති ගණනාවක්ම මේ වෙනකොට බිහි කරලා තියෙනවා. ඊටාත්ම දැඩි ගවේෂණාත්මක උත්සාහයක් කෘති හැටියට එළියට ඇවිත් තියෙනවා. ඒ වගේම ප්‍රමෝද් ද සිල්වා මට මුලින් සඳහන් කරන්න අමතක වුණා. අදටත් ඔහු ඔබ්සර්වර් පුවත්පතේ කතුවරයා කලින් ඩේලි නිවුස් පුවත්පතෙත් කතුවරයා හැටියට කටයුතු කරපු ඊටාම විශිෂ්ට ඉංග්‍රීසි අංශයේ විශිෂ්ට මාධ්‍යවේදියෙක්. මේ කාරණා දෙක තමයි මට ගිලිහිච්ච කාරණා දෙක. ඔව් මම දැන් විද්‍යුත් මාධ්‍යවේදීන් කීප දෙනෙක් මතක් කරන්න යන්නේ ඊට කලින් සිසිරායියා කියාගෙන ගියේ නම් ගොඩට තව එකක් එකතු කරන්න ඕනේ. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ පුත්‍ර රත්නය සචිත්‍ර මහේන්ද්‍රද මැල් මම හිතන්නේ ඉංග්‍රීසි පුවත්පතේ ඔයගොල්ලන්ගේ දැනට ඩේලි නිවුස් පුවත්පතේ විශේෂාංග කතුවරයා හැටියට කටයුතු කරනවා. කරගෙන යනවා. ඉතින් ඒත් එක්කම මේ මම විද්‍යුත් මාධ්‍ය ආයතනයක කටයුතු කරපු නිසා මේ විශ්වවිද්‍යාලය සහ නීති විද්‍යාලය අධ්‍යාපනය හදාරන කාලේ මට කැමති මේ නම් කීපයක් මතක් කරන්න ඔබලට මතක් කෙනේවත් එකතු කරන්න මේකට අපේ සුදේව හෙට්ටිආරච්චි සොහිරා විශේෂයෙන්ම ජනාධිපති මාධ්‍යාංශ ප්‍රධානී හැටියට කටයුතු කරා හිරු මාධ්‍ය ජාලය සහ ස්වර්ණවාහිනී කටයුතු කරපු ඒකම චන්දිම දර්ශනාත් සූර්යාරච්චි දැන් ඉන්නේ ෆින්ලන්ඩ් වල ඔහු හිරු මාධ්‍ය ජාලයේ නැත්නම් හිරු ගුවන්විදුලි ප්‍රධානී හැටියට කටයුතු කරා ප්‍රවෘත්ති විකාශනයක හිටපු අපිත් එක්ක අපේ සමවයසේ සහෘදේ චමිල චාමින්ද ගලේවෙල ක්‍රීඩා මාධ්‍යවේදී කැරට කටයුතු කරා තේජ පෙරේරා සිරස ගුවන්විදුලියත් එක්කම මේ හිරු ගුවන්විදුලිය දෙකේම කටයුතු කරා. ඔහු නීතිඥ වෘත්තීන් එතකම යොහාන් ලියනගේ වර්තමානයේ සීෂෙල්ස් රාජ්‍යයේ මම හිතන්නේ නීතිපති ධූරයේ ඔබවන්නේ ඔහු ඒ තරම් මේ නීති අංශයෙන් ප්‍රවීණයෙක්. ඔහුත් ක්‍රීඩා මාධ්‍යවේදී කැරට පටන් ගත්ත ජීවිතේ හිරු සහ සිරස දෙකේම වැඩ කරා. එතකොට චිරන්ත රන්වල සහ සහන් රන්වල දෙන්නත් නිවේදකයෝ. චිරන්ත ඉතාමත්ම දක්ෂ හඬ කැවීම් ශිල්පියෙක් ප්‍රවෘත්ති නිවේදකයෙක්. එතකම කිංස්ලි රත්නායක පිළිබඳව අපිට නොකියාම බෑ. ඔහු යුගයක් නිර්මාණය කරපු මහා දැවැන්ත චරිතයක්. වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ වාසය කරන්නේ. ඔහු තමයි මේ උදෑසන ටෝක් ෂෝස් නැත්නම් මේ උදෑසන ගුවන්විදුලි වැඩසටහන් නව නැම්මක් නව ආරක් ඇති කරපු පුද්ගලයා සිරස ගුවන්විදුලිය හරහා 1994 මාර්තු මාසේ 2 වෙනිදා ඉඳලා ඉතින් කිංස්ලි ගේ මග යමින් ඔහු හා සමග එකට වැඩ කරපු චන්දන ප්‍රභාත් ත්‍රිමාවිතාන එතකම රොෂාන් සමන්ප්‍රිය වටවල වර්තමානයේ මහරජායතනයේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී කැඩට කටයුතු කරනවා. එතකම සරත් ජයසිංහ මහත්මයාත් ඔය චන්දන මේ තිලකරත්න සොහිරා කිව්වා වගේ අංශ දෙකටම දක්ෂ වේ. ඔහු ක්‍රීඩා මාධ්‍යවේදියෙක් නිවේදකෙක් වගේම ක්‍රීඩාව පිළිබඳව මහා පොත් සම්භාරයක් ලියපු පුද්ගලයෙක්. එතකම පුවත්පත් වලටත් ලිපි ලියපු හොඳ ලේඛකෙක් සරත් ජයසිංහ මහත්මයා. එතකම දිලීප අබේසේකර මහත්මයා ගැන කියන්න ඕනේ. දිලීප සොහිරා මේ මාධ්‍යවේදියෙක් හැටියට නිවේදන කටයුතු නොකලට ඔහු පුවත්පත් වලට ලිපි ලිව්වා විතරක් නෙවෙයි සිරස මාධ්‍ය ජාලයේ වේවා තවත් බොහෝ තැන්වල නිර්මාණශීලී නිර්මාණ අධ්‍යක්ෂණයෙන් විශේෂයෙන්ම වැඩසටහනකට නම් තැබීම ආදී කටයුතු වලදී ඔහු ඉතින් නිර්මාණ උල්පතකගේ ඥානයක් තියෙන කෙනෙක් නේ. කරුණාන්ත අබේසේකර මහත්මයාගේ කරුණාන්ත අබේසේකර මහත්මයා ආනන්දියෙක් වුණාට ආනන්දියෙක් වෙච්ච
දිලිප අබේසේකර මැතිතුමා ඉතාමත්ම දක්ෂ ලෙස මේ දැනීම් කරණය තමන්ගේ අනසකට යටත් කර පුද්ගලෙක්. ඔහුත් එක්ක එක පන්ති එක මේසේ ඉඳන් හිටපු කෙනෙක් තමයි සුධර්මන් රදලියගොඩ. ඔහු ITN ආයතනයේ නැත්නම් ස්වාධීන රූපවාහිනී නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයා ප්‍රවෘත්ති හැටියට කටයුතු කරා. ඒත් ප්‍රශාන්ත් ලියනාරච්චි අපේ සිරසේ නියෝජ්‍ය කළමනාකාරවරයෙක් හැටියට කටයුතු කරනවා. ඩිලාන් රාජපක්ෂ ජාතික රූපවාහිනිය වැඩ කරලා දැන් වර්තමානයේ කැනඩාවේ පදිංචි වෙලා ඉන්නවා. නිපුණ මාරසිංහ මෑතකදීම සම්බන්ධ වුණ ඔය කලිදු කරුණාන්ද සූර්යාලගේ සමවයස වෙන්න ඕනේ. ඔහු ITN එකේ වැඩ කරා. එතකම ක්‍රිෂාන්ත දයානන්ද මැතිතුමා ගැනත් අපි කියන්න ඕනේ ඉතාමත්ම ලස්සන කටහඬක් තියෙන බොහෝ සෙයින් මේ දැන්වීම් වලට හඬ මුසු කරන හඬ කැවීම් ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදකයෙක්. ප්‍රසංග ආමන්ත්‍රණය කිරීමේදී ඔහු ඉතාමත්ම හොඳින් කටයුතු කරනවා. ඔය සුමති සම්මාන උළෙලවල ආදී දේවල් විචිත්‍රවත් කරන්න. මම මේ කියාගෙන ගියේ එකපාරට මට මතක් වෙච්ච නම් ටිකක් ඔබ කියාගෙන යද්දි මගේ පාර්ශවය නියෝජනය කරන්න නැත්නම් මගෙන් වෙන අඩුවක් බවට පත් වෙනවානේ. ඔබ දෙපළ පුවත්පත් සහ මුද්‍රිත මාධ්‍යත් රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍යත් හඳුන්වද්දී මට මතක් වෙච්ච ටික තමයි ඔය කිව්වේ. ශශික තව එක චරිතයක් ගැන සඳහන් කරන්නට ඕනේ. පාලිත සෙන්රත්යාපා. පාලිත සෙන්රත්යාපා ජාතික රූපවාහිනියේ අවුරුදු 30කට අධික කාලයක් සේවය කළා. ඒ වගේම ඔහු ජීවිතයෙන් සමුගත්ත දැනට වසර 2කට විතර කලින් ජාතික රූපවාහිනියේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කරමින් සිටියේදී ඔහු ඇත්තටම මේ රූපවාහිනියේ රැකියාවකට ගියාට ඔහුත් ළමා නළුවෙක් හැටියටත් කටයුතු කරපු කෙනෙක්. ඇත්තටම දෙනවක හාමිනේගේ මුණුබුරා පාලිත සෙන්රත්යාපා කියන්නේ. ඔහු චිත්‍රපට ගණනාවක රංගපෑවා. ඒ වගේම තමන් ක්‍රීඩා මාධ්‍යවේදියෙක් හැටියට නිෂ්පාදකවරයෙක් හැටියට 1983 දී ජාතික රූපවාහිනියට එක් වෙලා මේ අනතුරුම ඔහු වසර 33ක පමණ කාලයක් ජාතික රූපවාහිනියේ සේවය කළා. ඔහු මේ යන අවස්ථාවේදී ජාතික රූපවාහිනියේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා. මම හිතන්නේ වෘත්තීය ජීවිතයේදී ඛේදවාචකයකට මුහුණ දීපු ආනන්දීය මාධ්‍යවේදියාත් ඔහු. ඔව්. ඒ කියන්නේ කටුනායක ගුවන්තොටුපළට LTT ප්‍රහාරයක් එල්ල වුණු අවස්ථාවේ ඔහුගේ පාදයට වෙඩි වැදිලා මාස ගණනාවක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් හිටියා. දැන් මම ටිකක් අමාරුවක වැටුණා. මොකද මේ දැන් මගේ ලයිස්තුව ඔක්කොම ශාසික කිව්වා. ඇත්තම කියනවා නම් මේ ලයිස්තුව හැදුවෙත් සුදේව හෙට්ටිආරච්චි මහත්තයත් එක්ක. මොකද දැන් සුදේව ගැන විශේෂයෙන් කියන්න ඕනේ. ඔහු දැන් බොහොම පොඩියට පටන් ගත්ත මාධ්‍යවේදියෙක් වුණාට ඔහු පෞද්ගලික මාධ්‍ය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරී තැනටම ඇවිල්ලා සෑහෙන වෙනස්කමක් මාධ්‍යය ඇති කරපු පුද්ගලයෙක්. ඊළඟට දැන් ඒ කියපු නම් අතරින් මම විශේෂයෙන් කැමති සඳහන් කරන්නට දැන් ලංකාවේ ගුවන්විදුලි මාධ්‍යයේ හාස්‍ය නිර්මාණ වැඩසටහන් හාස්‍ය රංග වැඩසටහන් ඒක හරි දුර්ලභ හැකියාවක්නේ. ඕක 1954 විජේදාස මහත්තයා පටන් ගත්තේ මේකේ අර ගුවන්විදුලියක නැත්නම් රේඩියෝ එකක තියෙන ඕනේ ගුණාත්මක භාවයේ පවත්වාගෙන යාම විශාල ගැටලුවක්. ඒක දැන් හාස්‍ය රංග ගැන මිනිස්සු හාස්‍යයට පත් වෙලා තියෙනවා. hina වෙන මොනවද මේ විහිළු කියලා. හැබැයි මම හිතනවා ගුවන්විදුලි මාධ්‍යයට නැත්නම් රේඩියෝ මාධ්‍යයට හරියන විහිළු සකස් කරපු අයත් ආනන්දයෙන්ම බිහි වෙලා තියෙනවා කියලා. එයින් එක්කෙනෙක් තමයි ලකා. ඒ කියන්නේ ලක්මාල් වීරසිරි. ඔහු තමයි හිරු ගුවන්විදුලියේ පටිරෝල් වැඩසටහන නිර්මාණය කළේ. මම හිතන්නේ ඒකත් හොඳ හාස්‍ය නිෂ්පාදන වැඩසටහනක්. ඊළඟට චූටි මල්ලි පොඩි මල්ලි අතර ඉන්න ගාමින්ද ප්‍රියවිරාජ්. මේ අයත් ආනන්දයෙන් බිහි වුණේ. මම හිතන්නේ ඔය හාස්‍ය නිර්මාණ කලාවේදී ඒ අයගේ කාර්යය අපි අගය කළ යුතුයි කියලා. දැන් අනිත් පැත්තෙන් කින්ස්ලි ගැන ඔබ සඳහන් කළා. රොෂාන් ගැනත් මම හිතන්නේ ඔබ කීවා. බාතිය ජයකොඩි ජනනාත් වරකාගොඩ කසුන් කල්හාර හර්ෂණ දිසානායක. දැන් මේ අය සංගීතඥයෝ තමයි. හැබැයි විද්‍යුත් මාධ්‍යයේ නැතිවම වැඩි කොටසක් නෙමෙයි. මේ අයත් බිහි වෙන්නේ ආනන්දයෙන්. ඔවුන් Tamanගේ අනන්‍යතාව සහිතව ඔවුන්ගේ නිර්මාණකරණය යෙදෙනවා. ඒක ආනන්දයේම සුවිශේෂත්වය කියලා හිතන්න පුළුවන්. ඔව්. තව පැතිකඩක් ගැන මට මතක් වුණා. ඔබතුමා එහෙම කියද්දී මේ විදර්ශන කන්නංගර කියලා චිත්‍රපට විචාරකයෙක් ඉන්නවා. ඔහු මාත් එක්ක සමවයසේ එක පන්ති එක බංකුවේ වැඩලා හිටපු නිර්මාණශීලී ලේඛකවේ හිටපු පාසල් සමයේදී පෙරදින විශ්වවිද්‍යාලයේ මාගේ දේශයේ අවදි කරනු මැන කියන ශිෂ්‍ය සාහිත්‍ය වලේ ස්වාධීන සාහිත්‍ය කණ්ඩ කියන්නේ විශ්වවිද්‍යාලයේ පමණක් නොවන වෙනත් අයටත් සම්බන්ධ වෙන්න පුළුවන් විවෘත තරංගාවලියේ ප්‍රථමයා බවට කෙටි කතාංශයේ ප්‍රථමයා බවට පත් වෙච්ච
දක්ෂයෙක්. ඔහුත් ලිපි ලියනවා. ඔහු තමයි සඳ සඳ වගේ අපි වගේ කියන ගීතේ රචනා කළ දුන්නේ අපේ කසුන් කල්හාර සොයුරාට. ඒත් එක්කම කසුන්ගේ කවුළු පියන්පත් හැර බලන්න සඳලු තලාවේ ගීත නිර්මාණය කරපු කෞශල්‍ය කුමාරසිංහ මෑතකදී ආචාර්ය උපාධියක් දිනාගෙන ඉන්දියාවේ ඉඳලා පැමිණියා. ඔහු ලේඛකයෙක් හැටියට කටයුතු කරනවා. පොත්පත් ගණනාවක් ලියලා තියෙනවා. ඒත් එක්කම ගීත කීපයකුත් ලියලා තියෙනවා. කෞශල්‍ය පිළිබඳව අපි සිහිපත් කරන්න ඕනේ. ඒත් එක්කම මම හිතන්නේ තව අපිට මගහැරිච්ච නම් බොහොමයක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ විද්‍යුත් මේ ශිල්පීන් පිළිබඳව අපිට ලොකු දෙයක් කියන්න බැරි වුණා. අපි නිවේදකයෝ සහ ලේඛකයෝ පිළිබඳව පමණයි කතා කරේ. දැන් උපාලි ආරම්භ වෙලා වගේ දැවැන්ත මේ ඉංජිනේරුලන්ට කියන්නේ ඉංජිනේරු කාර්යභාරය කරපු අය බොහොමයක් ඉන්නවා. මොකද 1936 තමයි ගුවන්විදුලි සංගමය පටන් ගන්නෙ. දැන් චන්දන තිලකරත්න මහත්මයා මතක් කරන්නේ 25 925 ගුවන්විදුලිය පටන් ගන්නේ ලෝකේ කියලා. ලංකාවේ කියලා. ඒතකොට 925 ගුවන්විදුලිය පටන් ගන්නතර පස්සේ අවුරුදු 11කට පස්සේ ආනන්දේ ගුවන්විදුලි සංගමය පටන් ගන්නවා. ඒකට මුල් වෙලා තියෙන්නේ පීදස් කුලරත්න විදුහල්පතිතුමාගේ යටතේ MW කරුණානන්ද කියලා පස්සේ කාලෙකදී ආනන්ද විදුහල්පති වෙච්ච එවකට විද්‍යාංශයේ හිටපු ගුරුවරයෙක්. එතුමා තමයි මේ දරුවන්ට මේකට උනන්දු කරලා වැඩ කළා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ ගුරුවරු අපට පෙන්නපු මඟ පෙන්වීමත් චන්දන තිලකරත්න මහත්මයා පොඩ්ඩක් මතක් කරත් හොඳයි නේද? දැන් ඔය ඇත්තටම කියනනම් සෝමා සූර්යරච්චි වගේ අවුරුදු 40ක් ආනන්ද උගන්වපු ගුරුවරියෝ, අවුරුදු 40ට වඩා උගන්වපු CM වීරරත්න වගේ විනය භාරව කටයුතු කරපු ආනන්ද මේ ඉගෙනගත්තු ආනන්දම ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් වෙලා ආනන්ද කැඩට් සාජන්ට් වෙලා ආනන්ද නියෝජ්‍ය විදුහල්පති වෙලා ජේ.ඩබ්ලිව් රාජපක්ෂ මහත්මයා කාලේ දරුවන්ට ශක්තියක් වෙච්ච උදවිය. විශේෂයෙන්ම ජී.ඩබ්ලිව් රාජපක්ෂ වගේ අය යටතේ මම හිතන්නේ ඔබතුමන්ලා වාසනාවන්ත වුණා. අපිට ඒ වාසනාව නොලැබුණාට මම කැමති ගුරුවරුන්ගේ දේවල් කොහොමද? ඔබතුමා කිව්ව ලස්සන නමක් ලයනල් මෙන්ඩිස් මැතිතුමා. එතුමා බලාගෙන ගියාම ආනන්දේ කරපු නැති දෙයක් නැහැ. ක්‍රිකට් භාරාචාර්ය, ක්‍රීඩා පරිපාලක. මම හිතන්නේ මේ අපේ කාලේ ගුරුවරු පමණක් ගැන කතා කරන එක එක්තරා විදිහකින් අසාධාරණයිද මම දන්නේ නැහැ. හැබැයි කොහොම හරි ශාසික ඔබ කියපු කාරණේට මම එකඟ වෙනවා. දැන් ඒ කාලේ ගුරුවරු මාධ්‍ය එක්ක සම්බන්ධයි. ඒ අය පත්‍ර කියවන අය, රේඩියෝ අහන අය. එතකොට රේඩියෝ එකේ ගිය දේවල්, රේඩියෝ එකේ ගීත මේ සියල්ලක් ළමුන් සමග සාකච්ඡා කිරීම සිද්ධ වුණා. දැන් මට මතකයි අපි විවාද වලට කරුණු හොයන්න ගිය සමරවික්‍රම කියලා අපේ ගුරු මහත්තයෙක්ගෙන්. දැන් එතුමා බොහෝ සෙයින්ම රසවින්දනය පැත්තේ හිටපු එක්කෙනෙක්. දැන් තියෙන ප්‍රශ්නය හුඟක් වෙලාවට ගීතයක් කියලා කිව්වොත් ඒ ගීපද රචනාවත් එක්ක පැයක දෙකක කතා බහක් ඇති කරන්න පුළුවන් තරමේ විශාල පරාසයක රසවින්දනයක් වීදුවන්න පුළුවන්. හැබැයි දැන් එහෙම වෙන්නේ නැහනේ. එහෙම නොවෙන්න හේතුව තමයි මා දන්නේ මා චෝදනා කරනවා නෙමෙයි බොහෝ වෙලාවට ඒ ගුරුවරුන් මේවා පරිශීලනය කර නොතිබීම. දැන් ඔබ කියව වගේ ඒ කාලේ ගුරුවරුන්ගේ ආభాෂයෙන් අපි හරියට භාෂාව කතා කරා, හරියට ඇවිද්දා, හරියට ඇන්දා, කෙලින් හිටගත්තා. දැන් මට මතකයි ඔබ කිව්ව CM වීරරත්න මහත්තයා එතුමාගෙන් ගණන් ඉගෙනගෙන තියෙනවා. එතුමා හුඟක් වෙලාවට විහිළුවෙන් ගණන් උගන්වන්නේ. ඒ විහිළු වලදී මම දන්නවා රේඩියෝ එකේ විනෝද සමයේ විහිළුව එතුමා පාවිච්චි කරනවා. රේඩියෝ එක අහලා ඒක ළමයින්ට ගැලපෙන විදිහට ආපහු ගණිත විෂය හා සම්බන්ධ කරනවා. දැන් රාජපක්ෂ මහත්තයා මට මතකයි වතාවක් මාව තෝරගත්ත එතුමාව නියෝජනය කරන්න උත්සවයක ආනන්ද තිබුණ ශිෂ්‍ය ප්‍රමුඛත්වය කියලා එකක්. එතකොට ඒ මොකක් හරි නිල උත්සවයකදී විදුහල්පතිතුමා නියෝජනය කරන්නේ ශිෂ්‍යයෙක්. එතකොට මාව තෝරගත්ත වෙලේ එතුමා මට අඬගහලා කිව්වේ මාව නියෝජනය කරනවා නම් මං වගේ අඳින්න ඕනේ, මං වගේ කතා කරන්න ඕනේ, මං වගේ ඇවිදින්න ඕනේ කියලා. එතකොට අපිට තිබුණා කිසියම් විදිහක පූර්වාදර්ශයක් හැම වෙලාවෙම පාසල ඇතුලේ දකින්න. මම හිතන්නේ ඒ පූර්වාදර්ශය තමයි මෙතරම් ඔබ කතා කරන ආකාරයේ විශිෂ්ට ආනන්දයන් බිහි කරන්න හේතු වෙන්න ඇත්තේ කියලා මම විශ්වාස කරනවා. දැන් අපි කතා කරපු පුද්ගලයන් අතර මට හිතුණා දැන් ඔබ කිව්ව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ පුතා ගැන. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ගැනත් අප කතා කළ යුතුයි. ඔහු BBC ආයතනයේ ඉඳලා සංදේශය ඉදිරිපත් කළා විතරක් නෙමෙයි ලංකා ගුවන්විදුලි සංස්ථාව ඇතුළේ ඉඳලා බොහෝ වැඩසටහන් වලට දායකත්වය දරුවා. මට මතකයි අප සේවය කරන කාලේ ප්‍රභාතය කියන නම උදේ වැඩසටහනට යෙදුවේ. ඒ විතරක් නෙමෙයි ගුවන්විදුලි නාට්‍ය සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. ඊළඟට අපිට අමතක කරන්න බෑ ආදී ආනන්දයන් ජනමාධ්‍ය සංගමයේ හිටපු කුලරත්න ආර්යවංශයි වැනි අයගේ ගීපද අපි තවම රස විඳිනවා. එතකොට මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර
දැන් මේ අයත් විද්‍යුත් මාධ්‍ය එක්ක කෙලින්ම සම්බන්ධ වෙච්ච අය. එතුමාගේ පියා විමල් අබේසුන්දර කියලා කියන්නේ ගුවන්විදුලියෙන් අයින් කරන්න බැරි ගුවන්විදුලියේ හිටපු ජ්‍යෙෂ්ඨ වැඩසටහන් සම්පාදකයෙක්. දැන් ওই විදිහේ කාරණා ගොඩක් තියෙනවා තව කතා කළොත් මම හිතන්නේ මේක විශාල විශේෂ ක්ෂේත්‍රයකට ප්‍රවේශ වෙන දොරටුව විතරයි. මෙතනින් ඇතුළට ගියොත් තව හුඟක් දේවල් හොයාගන්න පුළුවන්. ඔව් ආනන්දයි අද ආනන්දයි ආනන්දය අද ආනන්දය කියන ගීතේ නිර්මාණය කරන්නේ පණ්ඩිත් විමල් අබේසුන්දරයන් එතුමාගේ මේ නිර්මාණයක් හැටියට නැත්නම් පද රචනයක් හැටියට අනිල් මිහිරිපැන්න මැතිතුමා තමයි සංගීතත් කරලා තියෙන්නේ. ඒත් එක්කම මේ මට මතක් වුණා තව දෙයක්. ඒ තමයි මේ අපේ මේ ජනමාධ්‍ය ඇමතිවරු දෙන්නෙකුත් බිහිලා තියෙනවා ආනන්දෙන්. ඒකත් අපි මතක් කරන්න ඕනේ. මම දන්නේ ඔයගොල්ලෝ මතක් කරන්න තව ඉන්නවනේ. විශේෂයෙන්ම අපාතෙන් ගියවුණු ධර්මසිරි සේනානායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වර හැටියට කටයුතු කරපු 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ ජනමාධ්‍ය ඇමතිතුමා සංචාරක සහ සිවිල් ගුවන් සේවා ඇමතිතුමා වගේම ජනමාධ්‍ය ඇමතිතුමා ඒත් එකම ඉමිතියාස් බාකිර් මාකර් මැතිතුමා ඔබ ඔය කිව්වා වගේ ආනන්දේ ඉතාමත්ම දක්ෂ ශිෂ්‍යයෙක්. ඔහු කතික සංගමේ නැත්නම් විවාද කණ්ඩායමේ නායකයා වෙලා ඉඳලා තියෙනවා. ඉතින් එතුමත් මේ අපේ ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කරලා තියෙනවා. තව දේශපාලකයෝ ඉන්නේ නැති ඒත් එක්කම ආනන්ද තිස්සද අල්විස් මැතිතුමා ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා හැටියට කටයුතු කරා විතර නෙමෙයි. එතුමා හොඳ ලේඛකයෙක් නැත්නම් පුවත්පත් කලාවේදියෙක් කියලා මම අහලා තියෙනවා. මම ඇත්තටම එතුමාගේ නිර්මාණ කියවලා නැහැ. ඒ ආදි වශයෙන් ගත්තාම අපිට එක එක තැන්වල විහිදිච්ච මහා විසල් පුරුෂයෝ අතීතයේ පුරාම මේ ජනමාධ්‍ය ජන සංනිවේදනය කියන ක්ෂේත්‍රය විචිත්‍රවත් කරලා තියෙනවා. මම කැමති අපේ සිසිර පරමතන්ත්‍රී මැතිතුමා වෙත ආයත් යොමු වෙන්න මේ ඔබතුමා කොහොමද දකින්නේ ආනන්දය කියන පසුබිම තෝතැන්නක් වීම පිළිබඳව නැත්නම් තෝතැන්නක් වීම ගැන මෙවන් ලස්සන පරපුරක් බිහි වෙන්න. ඇත්තටම ශාසික ඒකට විශාල හේතුවක් තියෙනවා. ආනන්දේ ආభాෂය අපේ වෘත්තීය ජීවිතය තුළ අපේ වෘත්තීය වපසරිය ඇතුලේ අන්ත දුගියෙක්ගේ පැලක වගේම රජගෙදරත් ගිහිල්ලා කොන්ද නවන්න නැතුව කෙලින් හිටගෙන කතා කරන්න පුළුවන් ඒ පන්නරය අපිට දුන්නේ ආනන්දේ. ඒ පන්නරය එක්ක තමයි යම්කිසි ගමනක් මේ වෘත්තීය තුළ කවුරු හරි ආවනම් මාධ්‍යවේදියෙක් හැටියට ජනතාවටත් සේවය කරමින් තමනුත් ඉදිරියට ඇවිල්ලා විශේෂිත තනතුරු වලට මේ ශාස්ත්‍රයේපත් වුණා නම් ඒ හැම කෙනාම ඒ ආනන්දෙන් තමන්ට ලැබිච්ච නායකත්වයේ පන්නරේ හා ආభాෂය උකහා ගත්තු අය. ඒකට විශේෂිතයි අපි හිටපු යුගයේ රාජපක්ෂ විදුහල්පතිතුමාගෙන් ලැබිච්ච මඟ පෙන්වීම, ඒ පෞරුෂය, ඒ වගේම එතුමා ප්‍රශ්න විසඳපු ආකාරය. ඒ හැම දෙයක්ම අදටත් අපිටත් ආදර්ශ ගන්න පුළුවන් සහ අපි උනත් වෘත්තීය ජීවිතයේ එන ගැටලු වලට එතුමාගේ ක්‍රමවේදයන් ඔස්සේ පිළිතුරු හොයා ගන්නවා අදටත්. ඉතින් මේ හැම දෙයක්ම ආනන්දය තුල ජීවත් වෙලා ඒ ආනන්ද පවුලෙන් අපිට ලැබිච්ච ආభాෂයන් හැටියට තමයි මම දකින්නේ. මොකද එකින් එක කියන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා. සෑහෙන වෙලාවකුත් ගත වෙයි. එතුමා එක උදාහරණයක් මම කියන්නම්. ඒ කිව්වට කමක් නැත්නම් කාලය සම්බන්ධ ගැටලුවක් නැත්නම් එක්තරා අවස්ථාවක 1981 ආනන්ද කැන්ටින් එක තිබුණේ මේ ඒ කාලේ බයෝ බිල්ඩින් එක මෙහා පැත්තේ තිබිච්ච මේ තැන මම හිතන්නේ දැන් එතන නෙමෙයි තියෙන්නේ. එතන ශිෂ්‍ය විදායකයෙක්, එයාගේ නම කියන්න හොඳ නැහැ, ශිෂ්‍ය විදායකයෙක් රග කණ්ඩායමේ හිටිය ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයෙක් විදුහල්පතිතුමාට කැන්ටිමේ මුදලාලි ගිහිල්ලා රාජපක්ෂ විදුහල්පතිතුමාට පැමිණිල්ලක් කරනවා, සර් අහවලා හැමදාම මාළු පාන් දෙකක් තුනක් මෙහෙම අත දාලා අර ගන්නවා, ඒක මට හරි කරදරයක් කියලා. රාජපක්ෂ විදුහල්පතිතුමා කලේ අර ශිෂ්‍ය විදායකයෙක් මේ ශිෂ්‍ය විදායකයව කැඳවලා කිව්වා නම කියලා, පුතා මට කැන්ටින් එකේ මුදලාලිගෙන් පැමිණිල්ලක් ආවා, එතන කවුරු හරි ළමයි කැන්ටිමෙන් බලෙන් මාළු පාන් අරගෙන කනවා කියලා, ඊට පස්සේ ඔයා එතන ඩියුටි කරන්න කිව්වා. එදා ඉඳන් අර හොරකමත් නැති වුණා, මේ ප්‍රශ්නෙත් විසඳුණා, මුදලාලිගේ ප්‍රශ්නෙත් විසඳුණා, හොරකමත් නැති වුණා. මේ වගේ දේවල් ඇත්තටම අපිට වෘත්තීය ජීවිතයේදීත් ප්‍රශ්න විසඳන්න දායක වෙලා තියෙනවා. අදටත් සමහර ප්‍රශ්න විසඳන්නේ ওই වගේ උදාහරණ රාජපක්ෂ විදුහල්පතිතුමාගේ දීලා තියෙන උදාහරණ ඇසුරින්. මම ඒක කාරණයක් විතරයි එදී සඳහන් කළේ. ඉතාමත්ම ලස්සන මේ ක්‍රමවේදයක් ඒක අර පන්ති ඉන්න දඩබ්බරම ශිෂ්‍යයාට ශිෂ්‍ය පන්ති නායකකම් බාර දුන්නා වගේ වැඩක්. කොහොම හරි මේ මට තව දෙයක් මතක් වුණා, මේ අපේ සංජය බණ්ඩාර සෙනරත් සොයුරා තමයි මතක් කරේ මේ
අපේ ඩලස් අලාපෙරුම ඇමතිතුමාත් මම හිතන්නේ ජන මාධ්‍ය අමාත්‍යවරයෙක් හැටියට කලක් කටයුතු කරා. එතුමාත් හොඳ ලේඛකයෙක් මම හිතන්නේ පුවත්පත් වලට ලිපි රචනා ලියපු ඒත් එකම විශේෂයෙන්ම ජනාධිපතිවරුන්ට පවා කතාවන් ලියපු කෙනෙක්. ඒ වගේම ස්ලෝගන් නැත්නම් මේ තේමා පාට වගේ දේවල් ලියා නිර්මාණාත්මක දේවල් කරපු පුද්ගලෙක් ඩලස් අලාපෙරුම එතුමා. ඒකම සිඩ්නි චන්ද්‍රසේකර මැතිතුමාවත් අපි මතක් කරන්න අපි අතරේ විය වෙච්ච නිර්මාණවේදියෙක්. එතුමා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, ගීත රචකයෙක්, ඒත් එකම සිරස මාධ්‍ය ජාලය හරහා සහ ස්වර්ණවාහිනිය කේනෙලා ආයතනය හරහා දෙවන්ත කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරපු කෙනෙක්. ඒත් එකම මේ මතක් කරන්න ඕනේ මේ යසන්ත කෝදාගොඩ මැතිතුමා ඉන්නෝනේ අපේ ජනාධිපති නීතිඥ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර යසන්ත කෝදාගොඩ මැතිතුමා එක්තරා දවසක මේ මොකක් හෝ කටයුත්තකට කැමරාවක් අරන් ඇවිත් තියෙනවා පාසලට. අපේ ලෙඩ්බීට ගොඩනැගිලි තියෙනවානේ බුද්ධ ජයන්තිය අනිත් පැත්තේ දැන් 11 වසරේ දරුවෝ ඉන්නේ. ඒකේ තුන්වෙනි තට්ටුවේ එතුමාට සිද්ධියක් වෙලා තියෙනවා. අපේ ආනන්ද ඉදිරියෙන් යන පාරේ කුලරත්න මාවතේ ඇක්සිඩන්ට් එකක් වෙලා නැත්නම් රියානුතුරක් වෙලා තියෙනවා. බස් එකක් හැප්පිලා ලොකු අනතුරක්. මෙයාට මතක් කරලා තියෙනවා මෙයා ගෙදර ඉඳලා ගෙනාපු කැමරාව. උඩ තට්ටුවේ තුන්වෙනි තට්ටුවට ගිහිල්ලා උඩ ඉඳලා කැමරාවෙන් ෆොටෝ එකක් අරගෙන දවස පුවත්පත් ආයතනයට ගිහිල්ලා මම හිතන්නේ ඒ කාලේ දවස පුවත්පත් ආයතනයේ තිබුණේ ඔය මේ අපේ මහාධිකරණ උපරිමාධිකරණ සංකීර්ණයේ ළඟ එතනට ගිහිල්ලා මේ මොහු මේක බාර දීලා ඉන්පස්සේ ඔහු කියනවා මාත් එක්ක සාකච්ඡාවකදී ඔහුට මුදලකුත් ලැබුණලු ඒ ඡායාරූපයට එදා ඉඳලා ඔහු පොයින්ට් කරාලු මේ පත්‍රයේ මේ ඡායාරූප ශිල්පියෙක් හැටියට. ඔහු කියනවා මමත් මාධ්‍යවේදියෙක්ගෙන් බැලුවොත් කියලා. නුදුරු අනාගතයේ අපේ ප්‍රාර්ථනාවක් තියෙනවා ආනන්දෙත් බිහි වෙන ඊළඟ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුතුමා හැටියට එතුමා කිරුළු පළදෙවි කියලා අපේ විශ්වාසයක් තියෙනවා. කොයි හැටි වෙතත් තවත් දෙයක් මතක් කරන්න ඕනේ මේ විශේෂයෙන්ම ජන සංනිවේදනයට සම්බන්ධ තවත් පුද්ගලෙක් ඉන්නවා. ජනාධිපති නීතිඥ ප්‍රසන්තලාල් දාල්විස් මැතිතුමා. එතුමා වර්තමානයේ නීති විද්‍යාලයේ විදුහල්පතිතුමා. එතුමාත් බොහොම ප්‍රසන්න ලෙස හඩ භාෂාව හසුරවන්න පුළුවන් දැනුම බෙදා දෙන ගුරුවරයෙක් කොළඹ විශ්වවිද්‍යාලෙත් නීති පීඨයේ කතිකාචාර්යවරයෙක්. ඒතකම ඔහු ලිපි රචනා ගොඩක් ලියන ලේඛකයෙක් සහ විශේෂයෙන්ම සම්පත්දායකයෙක් හැටියට බොහෝ නාලිකාවල ඇරයුමට භාජනය වෙන කෙනෙක්. ඉතින් ඔය ආකාරයට මතක් කරගෙන යද්දී මම කැමති චන්දනතිලකරත්න මැතිතුමා වෙත යොමු වෙලා මේ සාකච්ඡාව නිමාපත් කරන්නට මේ අවස්ථාව සලසා ගන්න අපි බොහෝ වෙලා කතා කරා. අපිට මගහැරුණු තැනක් තියෙනවා නම් නොයසේනම් මේ ආනන්දේ කට ඇති පුතුන් බිහිවීම සහ නිර්භයව පෑන හසුරවන්න පුළුවන්. නැත්නම් පන්හිඳ අවියක් කරගන්න පුළුවන්. පන්හිඳ කඩුවක් බවට පත් කරගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවේදී වදන් වලින් පෙරලි කරන්න පුළුවන් අය. වචන වලින් අපි මේ හැමදේම කරන්නේ. ලියන අය ලියන්නෙත් වචන, කියන අය කියන්නෙත් වචන. ඒ නිසා වචන වලින් භාෂාවෙන් රටක් වෙනස් කරන්න පුළුවන් කියන පදනම නැත්තම් අර රටවල් වල වර්තමානයේ වේවා මාධ්‍ය හරහා තමයි ලොකු පෙරලි සිද්ධ වෙන්නේ. මම කැමති මේ මාධ්‍යකරුවෙකුට ජනසන්නිවේදකයෙකුට කරන්න පුළුවන් කාර්යභාරයේ වැදගත්කම කියලා ඔබතුමා සාකච්ඡාව නිමාපත් කරනවා නම් මම කාරණා දෙකක් කියන්නම්. ඒ කියන්නේ ඒක අත්දැකීම් හා සම්බන්ධ කරලා එකක් තමයි දැන් ඔබ කියවා හිටපු ජනමාධ්‍යවරයෙක් හැටියට ඉම්තියාස් බාකි මාකර් මැතිතුමා. දැන් එතකොට ආනන්දය අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ බෞද්ධ විද්‍යාලයක්. එහෙම ඒ වගේ කතාවක් තියෙනවනේ ආනන්දය වටා. හැබැයි මට තවම මතකයි අපි විවාද සංගමේ කනිෂ්ඨයෝ හැටියට ඉන්නකොට හැබැයි මට එතුමා කවදාවත් කතා කරන බලන්න බැරිුනේ මේ පුළුවන් කමක් ලැබුණ නැහැ. නන්දනී රණතුංග අපේ බාහිර ආචාර්යවරිය අර්ජුන රණතුංග මහත්තයාගේ මෑණියෝ එතුමේ නිතරම කියන දෙයක් අර ඉම්තියාස් ළමයා වගේ කතා කරන්න කියලා. එතකොට ඉම්තියාස් වාකේ මාකර කියලා කියන්නේ ආනන්දේ කතිකයින්ට පූර්වාදර්ශයක් සපයපු කෙනෙක්. එතකොට එතන වෙනත් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඊළඟ කාරණේ තමයි ආනන්දයට තියෙන විශේෂ හැකියාවක්. දැන් මම ඒක නිදර්ශනයකින් ඒක කියන්න. එක තැනකින් බැරි නම් තව තැනකින් මතුවෙන්න. එහෙම පුළුවන් කමක් තියෙනවා. දැන් මොහන් රාජ් මඩවල තමයි මේ කාලේ ජනප්‍රියම තාරකාව මේ පොත් කියවන කාලේ. මොහන් රාජ් මඩවල ලේඛකයෙක් හැටියට නෙවෙයි පටන් ගත්තේ මා දන්නා විදිහට. ඔහු ලක්හන ගුවන්විදුලියට ආපු නිවේදකයා.
මෝනිින් ෂෝ එක නැත්නම් උදේ මේ නිවේදන කටයුතු පවරිච්ච මිනිස්සයා. ඊට පස්සේ ආසියානු ගුවන්විදුලි ජාලයට ගිහිල්ලා ප්‍රවර්ධන කළමනාකර වුණා. හැබැයි ඔහු අද මත වෙලා ඉන්නේ ලේඛකයෙක් හැටියට. ඒකට ආනන්දයාට තියෙන සුවිශේෂ හැකියාවක් තමයි මොකෙන් හරි මතුවෙන එක. රබර් බෝල වගේ වතුරයට හිර කරලා තියන්න බෑ. අතගත්ත ගමන් කොයි හරි විදියකින් මතුවෙනවා. ඒක මම හිතන්නේ ආනන්දේ මාධ්‍යවේදීන් සියලු දෙනාටම තියෙන පොදු ලක්ෂණයක් වෙන්න පුළුවන්. හැබැයි කොහොම හරි අපේ කතා බහේ බොහෝ දේවල් මග හැරෙන්නේ නැති මග හැරුණු දේවල් මේකට එකතු කරන්න පුළුවන් කමක් තිබෙනවා නම් තාක්ෂණිකව හරි මම හිතන්නේ ඒක වටිනවා ඉස්සරහට යන ගමනේදී. හොඳයි සිසිරායටත් මොනවාරි එකතු කරන්න තියෙනවා නම් ඉවර කරන්න පුළුවන් එකතු කරලා. නෑ බොහෝ දුරට මම හිතන්නේ මගහැරීම් සිද්ධ වෙන්න ඇති. දැනට උනත් මම මේ චන්දන කතා කරන අතරෙත් කල්පනා කරමින් හිටියේ කාගේද නම මගහැරුණේ එහෙම කියලා. නමුත් ඒ එකපාරට මතකයට එන්නේ යම් කිසිවෙකුගේ හෝ නමක් මගහැරුණා නම් හිතාමතාම කරපු දෙයක් නෙමෙයි. මේ කාලය තුල අවධානයට ලක් නොවුණාත් නෙමෙයි මොනවා කුමක් හෝ කාරණයකින් වෙච්ච මගහැරීමක් මිස හිතාමතා ඒ දේ කළා නෙමෙයි කියන එක මම යලිත් කතාවක් කියනවා. එහෙම දෙයක් වුණා නම් අඩු කිසියම් හෝ විදියකින් ඒ සම්බන්ධයෙන් ආනන්දේ සොහොයුරන් හැටියට සමාව භජනය කරන්න කියලත් කියමින් මගේ වචන මෙයින් સમાપ્ત කරනවා. හොඳයි. ඔබ දෙපළ ඔහොම කියද්දි මට දෙන්නගෙම කතාව අහගෙන ඉතුරු මට මතක් වුණා මම දැඩි ලෙස ස්මරණය කරමින් හිටියා එක නමක් මටම අමතක වුණා. මට ඒක නම අමතක වුණා නම් මේ සාකච්ඡාව මෙහෙවපු එකේ මේ වටිනාකමක් නැති වෙනවා. ඒකට හේතුව මම ජන මාධ්‍යවේදී බවටපත් වෙන්නේ නිමල් ලක්ෂපති ආරච්චි කියන සුන්දර මනුස්සයා නිසා. මොකද චන්දන ප්‍රභාත් ත්‍රිමාවිතාරණ සොහොයුරා මාව එකගෙන ගිහිල්ලා විවාද කණ්ඩායමේ කතා කරනවා දැකලා විශ්වවිද්‍යාලයට වරම් ලැබිලා නීති විද්‍යාලයට වරම් ලැබිලා ඉන්නේ නැද්දි මාව හඳුන්වා දෙනවා නිමල් ලක්ෂපති ආරච්චි මහත්මයාට. ඔහු මාව ඉන්ටර්වයුව කරද්දි නැත්නම් මේ සම්මුඛ මේ පරීක්ෂණයට ලක් කරද්දි ඔහු අහනවා මගෙන් ආනන්ද හෙඩ් ප්‍රිෆෙක්ට්ලු නේද කියලා. මම කිව්වා ඔව් කියලා. මේ මම ඒ වකට මාසයක් විතර පෞද්ගලික ආයතනයක වැඩ කරා. ඇයි ඉතින් එතන දාලා මෙතනට ආවේ කියලා. මම කිව්වා මම කැම්පස් සිලෙක්ට් වුණා. මේ ලෝ කොලේජ් උත් යනවා. ඉතින් ඒ අතරේ මේ පාර්ට් ටයිම් ඒව කරන්න බෑ මෙහි. මේ චන්දන කියනවා ඔබට හොඳට නවුස් කරන්න පුළුවන් කියලා. ඌ කියන එක අහලා මම උඹව ගන්නවා කියලා කිව්වා. ඉතින් එහෙම කියලා මාව සේවයට අරගෙන මාස 2කට පස්සේ රට වටේ ප්‍රවර්ධන වැඩසටහනක් ඉවර කරලා එනකොට අවුරුදු 6ක් සිරසට සපිරිලා. එතකොට අවුරුදු 6යි ඒක අවුරුදු 10යි කියන තේමාව යටතේ ඔහු මට හම්බෙලා කිව්වා පීනන්න පුළුවන්ද බැයිද කියලා දන්නේ නැතුව වතුරට දාපු එකෙක් හොදටම පීනලා ගොඩ ආපු හැටි දැක්කේ උඹෙන් කියලා. මට ඒ එතුමාගේ ප්‍රවීණ මාධ්‍යවේදියාගේ නැත්තම් මේ පුද්ගලික ජනමාධ්‍ය තුලේ මහා පෙරලියක් කරපු පුරෝගාමියාගේ වචනේ ජීවිත කාලෙටම මහා ශක්තියක් වුණා. ඒ නිසා අපි ඔහුවත් මතක් කරගෙනම වැඩසටහන නිමාපත් කරමු. නිමල් ලක්ෂපති ආරච්චි මහත්මයා අපි අතරින් බොහොම අකල්ලි වියවිච්ච මහා දක්ෂේ. ඔහු තමයි හිරු ටීවී එක නැත්නම් හිරු රූපවාහිනී නාලිකාව පවා බිහි කරන්න පුරෝගාමී වුණේ පසු කාලෙක. මාධ්‍ය ආයතන දෙකක් මේ අතින් තම ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හැටියට කටයුතු කරා. ඊටාම පොඩි තැනින් පටන් අරගෙන පෙරලිකාර වැඩ කරපු නිමල් ලක්ෂපති ආරච්චි මහත්මයාට මතක් කරගෙන එහෙනම් අපි වැඩසටහන නිමාපත් කරමු. අද දවසේ අපි සාකච්ඡා කරේ ආනන්දේ සංගරාවට විශේෂයෙන්ම ආනන්දෙන් බිහිවෙච්ච ජනසන්නිවේදකයන් පිළිබඳව. ඒ පිළිබඳව කතා කරන්න අපට සම්පන්දායකින් ලෙස අපේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන ආනන්දේ වැඩකට තමන්ගේ වැඩකට තමන්ගේ මහගෙදරට එනවා වගේ ඉතාමත්ම නිර්ලෝභීව නැත්තම් නොපැකිලෝ පැමිණිච්ච තමන්ගේ කාලය වෙන් කරගෙන වටිනා කාලය වෙන් කරගෙන පැමිණිච්ච අපේ ආදරණීය ජ්‍යෙෂ්ඨයා චන්දන තිලකරත්න ප්‍රවීණ මාධ්‍යවේදියා ඒත් එක්කම ප්‍රවීණ මාධ්‍යවේදී සිසිර පරණතන්ත්‍රී මැතිතුමා ඔබ දෙපළටම බොහොම ස්තුතියි. විශේෂයෙන්ම විනෝද සමය ගැන ඔබ කිව්වා. විනෝද සමයේ තුන් කට්ටුවෙන් ඇනස්ටි ඩයස් බර්ටි ගුණතිලක මැතිතුමා සමග හිටපු සැමුවෙල් රොඩ්රිගෝ මැතිතුමා තමයි අපේ ආදරණීය චන්දන තිලකරත්න මැතිතුමාගේ ආදරණීය පියාණන්. ඉතින් එතුමා පිළිබඳව සිහිපත් කරගෙන අපි සූදානම් වෙන්නේ සමුගන්න අද මේ සාකච්ඡාවට අපට ඇරයුම් කරපු චාමරසංග කපුගේ සොයුරාට වර්තමානයේ ආදිශිෂ්‍ය සංගමේ ප්‍රධාන සභාපතිත්වය ඔබවන සමිත සෙනවිරත්න මැතිතුමා ඒත් එක්කම මම හිතන්නේ මේ පුවත් ලිපි නැත්නම් ආනන්දේ සංගරාව භාරව කටයුතු කරන අංශයේ ප්‍රධානී හැටියට කටයුතු කරන්නේ යසස් රඳුණු ආරියරත්න නියෝජ්‍ය උපසභාපතිතුමා මගේ මතකේ නිවැරදි නම් ඒත් එක්කම මේ සියල්ල කළමනාකරණය කරගෙන තාක්ෂණීය අභියෝග ජය අරගෙන මේ එක ලෝක එක කෙලවරක එක මහද්වීපයක ඉඳගෙන මේ මාව රටින් දුරු රටකට ගිහිල්ලා ඉන්න මාවත් සම්බන්ධ කරගෙන මේ කටයුත්තට තාක්ෂණික දායකත්වය ලබා දුන්නු සංජය බණ්ඩාර සෙනරත්
අපේ ආදරණීය සභාවට ස්තුතිවන්ත වෙමින් අපි අද දවසේ මේ සාකච්ඡාව හමාර කරනවා. මේ හරහා ආනන්දේ මතු අනාගතයේ ලේඛන ශාස්ත්‍රයට නැත්නම් පොත්පත් ශාස්ත්‍රයට සහ මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය ශාස්ත්‍ර දෙකකින් එකකට එන්න බලාපොරොත්තු වෙන අයට ජවයක් ශක්තියක් ලැබේවා, පරමාදර්ශයක් පූර්වාදර්ශයක් බවට මේ මහා චරිතපත් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන රටේ ඉදිරි අනාගතය පෙරගමන වෙනුවෙන් ඔවුන්ට දායක වෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි සමුගන්නවා. හැමදෙනාටම ආනන්ද මාතාගේ සරණයි.